ළමයි අද 2016 O level ගාන ප්‍රස්ථාර ගාන right මේක ලස්සනට කියලා දෙනවා හොඳට අහන් ඉන්න හරිද දැන් එක අවුරුද්දෙන් අවුරුද්දට ප්‍රස්ථාර ගාන සාකච්ඡා කරලා මම දානවා හරිද දැන් අද 2016 අපි කලින් කතා කරා ප්‍රස්ථාර තීරිත් එක කතා කරන වීඩියෝ එකේ කතා කරා 2020 O level ගාන ඒක ලස්සනට පැහැදිලිව ඕන ගානක් හදන්න පුළුවන් වෙන්න පැහැදිලි කරලා දුන්නා right එහෙනම් දැන් ඒ වගේමයි මේ ගානත් ලස්සනට පැහැදිලි කරනවා ඔයාලා හොඳට අහගෙන ඉන්න right 2016 right ළමයි දැන් අපිට බොහෝ වෙලාවට මේ බලන්න සමීකරණේ දීලා මේ වගේ වගුව දීලා අපිට කියන්නේ ප්‍රස්ථාරය අඳින්න කියලානේ right ප්‍රස්ථාරය අඳින්න කලින් අපිට ප්‍රශ්නේ දෙනවා දැන් මේ වගේ හිස්තැනක් එකක් හෝ දෙකක් දෙනවා right මේකේ එතකොට අපි ප්‍රස්ථාරය අඳින්න කලින් අපිට ගානෙම දෙනවා x සමානයි 1 විට y හි අගය හොයන්න කියලා. හරිද? right. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ x දැන් මේ අපිට ප්‍රස්ථාරේ සමීකරණය දීලා තියෙනවා. මේ ප්‍රස්ථාරේ නම දීලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ x 1 වන විට y ගේ අගය හොයන එක. ඒක හොයලා තමයි අපි ප්‍රස්ථාරය අඳින්න යන්නේ. තේරුණාද කියන දේ? right. එහෙනම් අපි මේ x සමානයි 1 මෙන්න මේ ප්‍රස්ථාරයට ආදේශ කරලා මෙන්න මේ ප්‍රස්ථාරයේ සමීකරණයට ආදේශ කරලා y වල අගය ගන්න ඕනේ. තේරුණාද? right. එහෙනම් හදානයක් මෙන්න අපේ සමීකරණය y සමානයි 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2. right. එහෙනම් x සමානයි 1 විට right. හදලා බලමු. ආදේශ කරමු. y සමානයි 4 අඩු කිරීම x වලට දානවා 1 අඩු කිරීම 2 right එහෙනම් y සමානයි 4 අඩු කිරීම 1 වතාවක් අපි දන්නවා 1න් 2ක් ගියපුවාම ඍණ 1යි right එහෙනම් y සමානයි 4 වතාවක් මේ අපිට මෙහෙම පුළුවන් ලකුණත් එක්කම ගුණ කරන්න පුළුවන් මේ ඍණ 1 වතාවක් ඍණ 1 කියන්නේ කීයද ධන 1යි right එහෙනම් y සමානයි 5යි කියලා අපිට උත්තරේ එනවා. හරි නේද? එහෙනම් x වල අගය 1 වෙනකොට y වල අගය කීයද? 5යි. ඔන්න ඔය විදිහට උත්තරේ එනවා. right. එහෙනම් දැන් අපි සියලු x අගය අපිට දීලා තියෙන පරාසයට අදාළව සියලු x අගයන්ට අදාළ y අගයන් ටික අපි දන්නවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ ප්‍රස්ථාරය ඇඳලා දාන්න. y අක්ෂය අඳිනවා, x අක්ෂය අඳිනවා, ඛණ්ඩාංග ටික ලකුණු කරනවා, ලස්සනට ප්‍රස්ථාරය ඇඳලා දාන්නයි තියෙන්නේ. right එහෙනම් මම ටග් ගාලා ප්‍රස්ථාරය අඳින්නම් ඔයාලත් මේක ඇඳගෙන ටග් ගාලා ප්‍රස්ථාරය ඇඳලා දාන්න බලන්න right ළමයි ඔන්න මම ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ හරිද right ඔයාලට දැන් මේ බලන්න ඔයාලට ගානේ කියන්නේ මෙන්න මෙහෙම බලන්න ගානේ වගුව දීලා මෙහෙම කියනවා රෝම ඉලක්කම් එකේ ඔයාලට කියලා තියෙනවා x සමානයි 1 විට y හි අගය හොයන්න කියලා. එතකොට දැන් අපි x සමානයි 1 වෙනකොට y වල අගය ගත්තා කීයේ කියලාද 5ක් කියලා. right. ඊට පස්සේ ඔයාලට රෝම ඉලක්කම් දෙකේ දීලා තියෙනවා x අක්ෂයේ දිගේත් y අක්ෂයේ දිගේත් කුඩා බෙදුම් 10කින් ඒකක එකක් නිරූපණය වනසේ පරිමාණ යොදා ගනිමින් ප්‍රස්ථාර කඩදාසියක ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න කියලා දීලා තියෙන්නේ. right. එතකොට ළමයි මම කියලා තියෙනවා ප්‍රස්ථාරය අඳිද්දී ප්‍රස්ථාර කොලේ මෙහෙමනම් ප්‍රස්ථාරය අඳිද්දී ප්‍රස්ථාර කොලේ මෙහෙමනම් හිම්බිච්චියට මෙන්න මේ විදිහට අඳින්න එපා කියලා තියෙනවා නේද? මේ චූටිවට ඔහොම අඳින්න එපා කියලා තියෙනවා. ප්‍රස්ථාරය අඳිනකොට ප්‍රස්ථාර කොලේ පුරා විහිදෙන විදිහට ඔන්න ඔය විදිහට තමයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ. තේරුණාද කියප එක? right. එතකොට ඔයාලට ගානේ දීලා තියෙනවා ගන්න ඕන පරිමාණය. ඒ පරිමාණයට ඔයාලා ප්‍රස්ථාරය අඳින්න ඕනේ. ඒවා දන්නවා කියලා මම හිතනවා දැන් O level ලියන්න ඉන්න ළමයි විදිහට. right. මම පටස් ගාලා ප්‍රස්ථාරය අඳගත්තා. එතකොට ළමයි දැන් ඔයාලා දන්නවා මම ප්‍රස්ථාර ගාන සාකච්ඡා කරන විදිය. ප්‍රස්ථාර ගානේ අහලා තියෙන ප්‍රශ්න වලට මම විතරක් උත්තර කියන්නේ නැහැ මම. right. මම හදාගත්ත ප්‍රශ්න වලට දැන් මේ ප්‍රස්ථාරයේ ඇසුරින් අපෙන් අහන්න පුළුවන් සියලු ප්‍රශ්න මම සාකච්ඡා කරනවා. right. එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ප්‍රස්ථාරය මේ ශ්‍රිතය අවමයක්ද උපරිමයක්ද කියන එක. right. ඔයගොල්ලෝ ලියා ගන්න ඕන නම් ශ්‍රිතය අවමයක්ද උපරිමයක්ද පළවෙනි ප්‍රශ්නය. right. එහෙනම් ළමයි බලන්න මම කියලා දුන්නා මෙන්න මේ විදිහට තියෙන ශ්‍රිත
අවමයක් සහිත ශ්‍රිත කියලා දුන්නා නේද? මේ විදිහට තියෙන ශ්‍රිත උපරිමයක් සහිත ශ්‍රිත කියලා දුන්නා නේද? right. එහෙනම් මේ විදිහට එකක් නේද මේ තියෙන්නේ? එහෙනම් මේ ශ්‍රිතය මොන ශ්‍රිතයක්ද? උපරිමයක් සහිත ශ්‍රිතයක්. ඔය ශ්‍රිතය උපරිමයක් සහිත ශ්‍රිතයක්. උපරිමයක් සහිත ශ්‍රිතයක්. right. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. මේ ශ්‍රිතය උපරිමයක් සහිත ශ්‍රිතයක්. right. ඊට පස්සේ ළමයි දෙවැනි ප්‍රශ්නය. ශ්‍රිතය දැන් මේක උපරිමයක් සහිත ශ්‍රිතයක්නේ. එහෙනම් අපෙන් අහන්න පුළුවන් අය මොකද්ද? ශ්‍රිතයේ උපරිම අගය කුමක්ද කියලා අහන්න පුළුවන්. ශ්‍රිතයේ උපරිම අගය කීයද කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි කියලා දුන්නා දැන් මේ ශ්‍රිතය මෙහෙමනම් ඔය ශ්‍රිතයේ උපරිම අගය කියන්නේ මෙන්න මෙතනට නේද? මේ උපරිම ලක්ෂය ශ්‍රිතයේ උපරිම ලක්ෂය මෙතනනේ. එහෙනම් ශ්‍රිතය කියන්නේ y අගයට. එහෙනම් y අගයට ගන්න පුළුවන් උපරිම අගය මොකක්ද කියලා යහන්නේ. එහෙනම් මෙන්න මෙතන තමයි ශ්‍රිතයේ උපරිම ලක්ෂය තියෙන්නේ. එහෙනම් උපරිම අගය කියන්නේ ශ්‍රිතයේ උපරිම අගය. මම කියලා දුන්නානේ. කලින් බලලා නැත්නම් ප්‍රස්ථාර තීරිය උගන්නන එක. right. එතකොට ශ්‍රිතයේ උපරිම අගය නම් y ට ගන්න පුළුවන් උපරිම අගය තමයි අපි ලියන්නේ. එතකොට y ට ගන්න පුළුවන් උපරිම අගය කීයද? y සමානයි 5. ඕක නිකන් ලිව්වත් අවුලක් නැහැ. උපරිම අගය කියලා අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 5 කියලා. right. හරි නේද? y සමානයි 5. එහෙම නැත්නම් 5 කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ශ්‍රිතයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක අපෙන් අහනවා. right. ඊළඟට ශ්‍රිතයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක. මේ බලන්න. උපරිම ලක්ෂය මෙතන. එහෙනම් මේ ලක්ෂයේ ඛණ්ඩාංකනේ අහන්නේ. එහෙනම් අපි දන්නවා ඛණ්ඩාංකයක් ලියනකොට x අගය ඊට පස්සේ y අගයනේ ලියන්නේ. එහෙනම් අපි ඉස්සරෝම මෙන්න මේ ලක්ෂයට යන්න පාර හොයන්න ඕනේ. එහෙනම් ඛණ්ඩාංකයක් ලියනවා කියන්නේ ඒ ලක්ෂයට යන්න පාර කියනවා කියන එකනේ. එහෙනම් ওই ලක්ෂයට යන්න පාර හොයන්න ඕනේ. පාර හොයනකොට අපි යන්නේ ඉස්සරෝම x අක්ෂය දිගේ. ඊට පස්සේ තමයි y අක්ෂය දිගේ යන්නේ. එහෙනම් මේ x අක්ෂය දිගේ එකක ගිහිල්ලා y අක්ෂය දිගේ එකක 5ක් යන්න ඕනේ. එහෙනම් මේ ධන 1, ධන 5 නේද ඛණ්ඩාංකය වෙන්න ඕනේ. එහෙනම් මේ බලන්න මෙතන ඛණ්ඩාංකය 1,5. right. එහෙනම් අපිට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන් 1,5. ඔන්න ඛණ්ඩාංකය. ඛණ්ඩාංකයක් ලියනකොට ඉස්සරෝම x අගය ඊට පස්සේ y අගය තමයි ලියන්නේ. right. මේ තියෙන්නේ. හරි. මං හිතනවා හරියද කියලා. මං එක දිගට කරගෙන යනවා. වෙලා මදි වුණොත් වීඩියෝ එක නවත්තලා ඔයාලා හදාගන්න තියෙන්නේ. right. ඊට පස්සේ අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නෙට සමමිතික අක්ෂයේ සමීකරණය අපෙන් අහනවා. right. මං කීවා ඕගොල්ලෝ ප්‍රස්ථාරයේ ඇඳපු ගමන් මේ උපරිම හෝ අවම ලක්ෂය තියෙන තැනින් තමයි සමමිතික අක්ෂය යන්නේ. එහෙනම් මං කිව්වා ඒ සමමිතික අක්ෂය ඔයාලා ප්‍රස්ථාරයේ ඇඳපු ගමන් ඇඳ ගන්න කියලා. මෙන්න මේ විදිහට. මෙන්න සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂය කියන්නේ දැන් මේ ප්‍රස්ථාරය හරියටම මෙහෙම නැමුවොත් එහෙම මෙන්න මේ ටිකේ සමපාත වෙනවා නේද? right. එහෙනම් ඒ සමපාත වෙනකොට නැමෙන රේඛාව තමයි මේ. ඒ කියන්නේ සම්මිතික අක්ෂය. එහෙනම් මෙන්න මේ රේඛාවේ සමීකරණයයි අපෙන් අහන්නේ. right. මං කියලා දුන්නා නේද ළමයි? x අක්ෂයට y අක්ෂයට සමාන්තරව යන රේඛා නම් කරන විදිහ. x අක්ෂයටයි y අක්ෂයටයි සමාන්තරව යන රේඛා නම් කරන විදිහ මම කියලා දුන්නා නේද? එහෙනම් මේ y අක්ෂයට සමාන්තරව යන රේඛා නේ y අක්ෂයට සමාන්තරව යන රේඛා අපි ලකුණු කරන්නේ කොහොමද? මෙතන ගත්තොත් මම ධන 1 කියලා, මෙතන ගත්තොත් මම ඍණ 5 කියලා. අපිට ලියන්න පුළුවන් y අක්ෂයට සමාන්තරව යන රේඛා අපි නම් කරන්නේ x සමානයි කියලා. y අක්ෂයට සමාන්තරව යන රේඛා අපි නම් කරන්නේ x සමානයි කියලා. එහෙනම් මේ x සමානයි කී හරහාද යන්නේ? 1 හරහා. එහෙනම් මේ රේඛාවේ නම x සමානයි 1 රේඛාව. එහෙනම් මේ රේඛාවේ නම x සමානයි ඍණ 5 රේඛාව. එහෙනම් y අක්ෂයට අපි මොකද්ද කියන්නේ? අන්න y අක්ෂය උනාට ඒකේ සමීකරණය මොකද්ද? x සමානයි බිඳුව රේඛාව. මෙන්න විශේෂයි. x සමානයි බිඳුව රේඛාව. right. එහෙනම් ඔහොම බලමු x අක්ෂයට සමාන්තරව යන රේඛා. මේ x අක්ෂයට සමාන්තරව යන රේඛාව මම ගන්නම් 3 හරහා යන්නේ.
මේ රේඛාව මම ගන්න ඍණ 5 හරහා යන්නේ කියලා. එහෙනම් අපි දන්නවා x අක්ෂයට සමාන්තරව යන රේඛාව අපි නම් කරන්නේ මොකක් කියලාද? y සමානයි කියලා. මේ y සමානයි කියලා. එහෙනම් මේ බලන්න මේ රේඛාවේ නම මේ 3 හරහා යන්නේ. එහෙනම් y සමානයි 3 රේඛාව. මේ බලන්න ඍණ 5 හරහා යන්නේ. එහෙනම් y සමානයි ඍණ 5 රේඛාව. එහෙනම් ඒ වගේම y අක්ෂයට කිව්වනම් x සමානයි බිඳුව රේඛාව කියලා. x අක්ෂයට අපි කියන්නේ මොකක් කියලාද? y සමානයි බිඳුව රේඛාව. මෙන්න විශේෂයි. right. හරි නේද? පැහැදිලි ඇති. ඕක මං කියලා දුන්නා ප්‍රස්ථාර තියරි උගන්වනකොට. right. කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එකට ගිහිල්ලා බලන්න ඕනේ. right. හරි. එහෙනම් මෙන්න මේ රේඛාවේ සමීකරණය තමයි දැන් අපි ලියන්න ඕනේ. right. එහෙනම් බලන්න y අක්ෂයට සමාන්තරව තමයි මේ රේඛාව තියෙන්නේ. එහෙනම් අපි ලියන්නේ x සමානයි කියලා ලියවෙන්න ඕනේ. එහෙනම් අපි ලියන්න ඕනේ පේන්නේ නේද? එහෙනම් අපේ අතින් ලියවෙන්න ඕනේ x සමානයි කියලා. එහෙනම් දැන් බලන්න x කපන්නේ කොතනින්ද කියලා. ධනයි කියන්නේ නේද කපන්නේ. එහෙනම් අපි ලියන්න පුළුවන් x සමානයි එක රේඛාව කියලා. right. එහෙනම් අපිට ගන්න පුළුවන් සමිතික අක්ෂයේ සමීකරණය x සමානයි 1යි කියලා. ඔන්න සමිතික අක්ෂයේ සමීකරණයත් ලිව්වා. right. එහෙනම් ඊළඟට පස්වෙනි එක. right. මම මේ ටික මකා ගන්නම් ළමයි. ඔයගොල්ලෝ ලියා ගන්න බැරි වුණ යමක් තියෙනවා නම්. right. හරි බලන්න. ඊළඟට අපේ පස්වෙනි එක. පස්වෙනි එකකින් අපෙන් අහන්නේ පරාස. එහෙනම් ළමයි මං කීවා ඔයාලා ප්‍රස්ථාරයක් ඇඳහම ඔයාලා මේ ප්‍රස්ථාරයේ කලාප 4කට වෙන් කරන්න දැනගෙන ඉන්න ඕනේ. right. මේ බලන්න මේක කලාපයක්, මේක කලාපයක්, මේක කලාපයක්, අන්න මේක කලාපයක්. එහෙනම් ඔය කලාප 4 නම් කරන්න ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේ බලන්න මම කලින් කියලා දීලා තියෙන නිසා ටට්ටක් ගාලා මම කියාගෙන යනවා. දැන් ආයෙ පැහැදිලි කරගෙන යන්නේ නැහැ. එතකොට අර දන්න අයටත් කම්මැලි වගේ හිතෙනවනේ නේ. මං කලින් කියලා දීලා තියෙන්නේ. right. ඒක නිසා තමයි මේ විදිහට හදාන යන්නේ. මේක මෙහෙම කියනකොට අවුල් කෙනෙක් ඉන්නවා නම් ගිහිලා තියරි වීඩියෝ එක බලන්න. right. මේ රිවිෂන් ආයතනය කරගෙන යන්නේ. right. එතකොට ඔයාලා දැන් O level ලියන්න ඉන්න අය. තව එච්චර කාලයක් නැහැ. right. ඒකින්ද මේවා දැනගෙන ඉන්න ඕනේ දැන්. right. එහෙනම් මේ බලන්න මේ කලාපය අපිට ලියන්න පුළුවන් ශ්‍රිතය ධනව නෙමෙයි ශ්‍රිතය ඍණව වැඩි වේ කියලා. මෙන්න මේ කලාපය අපිට ලියන්න පුළුවන් ශ්‍රිතය ඍණව වැඩි වේ කියලා. ශ්‍රිතය ඍණව වැඩි වේ කියලා. චුට්ටක් පැහැදිලි කරන්නම් මම ළමයි. මේ බලන්න ශ්‍රිතය ඍණව වැඩි වේ කියලා කියන්නේ. එහෙනම් මේ බලන්න ශ්‍රිතය ඍණව වැඩි වේ කියන්නේ y අගය ඍණව වැඩි වේ කියන එක නේද? අපි මේ ප්‍රස්ථාරය තමයි මේ කියවගෙන යන්නේ. මං කියලා තියෙනවා ප්‍රස්ථාරයක් කියවන්නේ කොයි පැත්තින්ද ළමයි? ඔව් කියන්න. කොයි පැත්තින්ද කියවන්නේ? වම් පැත්තේ ඉඳන් කියවන්නේ. එහෙනම් මෙහෙම තමයි යන්න ඕනේ. එහෙනම් මේ බලන්න මෙතනින් පටන් ගන්නෙ. මෙතනින් පටන් අරගෙන මෙහෙම යනකොට මෙතනට ඇවිල්ලා නතර වෙනකොට මෙතනින් ඉඳන් මෙතනට යනකම් ශ්‍රිතය ඍණව වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බලන්න ශ්‍රිතය ඍණව වැඩි වෙනවා කියන්නේ y අගය ඍණව වැඩි වෙනවා කියන එක. ඉතින් මේ බලන්න මෙතන ඉඳන් පටන් ගත්තාම උඩට යන්න යන්න ඍණ අගය වැඩි වෙලා නේද තියෙන්නේ. උඩට යන්න යන්න ඍණ අගය වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන ඉඳන් මෙතනට එනකම් ප්‍රස්ථාරය නැත්නම් ශ්‍රිතය ඍණව වැඩි වේ කියලා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට යනකම් අපිට කියන්න පුළුවන් ශ්‍රිතය ධනව වැඩි වේ කියලා. ශ්‍රිතය ධනව වැඩි වේ කියලා. ශ්‍රිතය ධනව වැඩි වේ කියලා. හොඳට ඔලුවට දාගන්න. right. මේ බලන්න මෙතන ඉඳන් මෙතනට යනකම් මේ බලන්න ශ්‍රිතය මොකද වෙලා තියෙන්නේ? ධනව වැඩි වෙලා. right. එහෙනම් මෙතන ඉඳන් මෙතනට යනකම් ශ්‍රිතය ධනව අඩුවේ. ශ්‍රිතය ධනව අඩුවේ. ශ්‍රිතය ධනව අඩුවේ. right. ඔන්න ශ්‍රිතය ධනව අඩුවේ. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට එනකම් ශ්‍රිතය ඍණව අඩුවේ. ශ්‍රිතය ඍණව අඩුවේ. right. ශ්‍රිතය ඍණව අඩුවේ. හරි. මෙන්න මේ විදිහට කලාප 4 නම් කරන්න ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. right. ඕන කලාපයකින් ඕන පරාසයක් ඇහුවොත් අපිට ලියන්නත්
පුළුවන් වෙන්න ඕනේ. right දැන් මම පරාස ලියන හැටි කියලා දෙන්නම්. අනිවාර්යෙන් පරාස ලියන්න කලින් අනිවාර්යෙන් මේ ටික දැනගෙන ඉන්න ඕනේ. මම කියලා තියෙනවා ප්‍රස්ථාරය කියවන්න හොඳට පුරුදු වුණා නම් ප්‍රස්ථාරය ඇසුරින් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් කියලා. right එහෙනම් මේ ප්‍රස්ථාරය කියවන්න තමයි පුරුදු වෙන්න ඕනේ. right ඒක මං කියලා දුන්න ලස්සනට 2020 ගාන අරගෙන සුපිරියට කියලා දුන්න ප්‍රස්ථාරය කියවන්න. right මං ඒ වෙලාව දැන් ඒ අනිත් සියලුම දේවල් කියලා දෙන්න මෙතන වෙලාවක් ගන්න නැහැ. right ඒක නිසා මම ටටක් ගාලා හදාන යනවා. right බලන්න මේ කලාපයේ ශ්‍රිතය ඍණව වැඩි වෙනවා, මේ කලාපයේ ශ්‍රිතය ධනව වැඩි වෙනවා, මේ කලාපයේ ශ්‍රිතය ධනව අඩු වෙනවා, මේ කලාපයේ ශ්‍රිතය ඍණව අඩු වෙනවා. right එහෙනම් මගේ පස්සේ ප්‍රශ්නේ වෙන්නේ ශ්‍රිතය ධනව වැඩි වන එක්සී අගය පරාසය කියපු ගමන් මේ ශ්‍රිතය ධනව වැඩි වන එක්සී අගය පරාසය අපෙන් අහන්නේ. එහෙනම් ඒ විදිහට කියපු ගමන් බලන්න ඕනේ අපිට මොන පරාසයද කියන්නේ කියලා. ශ්‍රිතය ධනව වැඩි වෙනවා කියලානේ කියන්නේ. එහෙනම් බලන්න ඕනේ අපි ශ්‍රිතය ධනව වැඩි වෙන්නේ මොන කලාපයද කියලා. මෙන්න ශ්‍රිතය ධනව වැඩි වෙන කලාපය. මේ තියෙන අපි ලියලා තියෙන මේ ශ්‍රිතය ධනව වැඩි වෙන්නේ මෙන්න මේ ටිකේ. ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන මෙන්න මෙතනින් පටන් අරගෙන මෙන්න මෙතනට යනකම් ශ්‍රිතය මොකද වෙන්නේ? ධනව වැඩි වෙන එකයි වෙන්නේ. එහෙනම් ඔය ශ්‍රිතය ධනව වැඩි වෙන එක්සලාගේ පරාසයක් අහන්නේ. එහෙනම් මේ මෙතන ඉඳන් මෙතනට යනකම් තියෙන එක්සලාගේ පරාසය අහන්නේ. එහෙනම් ළමයි බලන්න මෙන්න මෙතනට අදාළ එක්සල අගය ඔයාලා කීයද කියලා හොයන්න ඕනේ. හොයන්න ඕනේ. ඇයි හේතුව? හොයන්න ඕනේ නැති නෙමෙයි. හොයන්න ඕනේ. ඔයාලට කෙලින්ම දැනගන්න පුළුවන්. ඇයි දැන් අපි ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ඇඳගෙන යනකොට ඔයාලා අඳින්නේ ප්‍රස්ථාර කොලේනේ. නේද? එතකොට අපිට පරිමාණයක් දීලා තියෙනවානේ. එතකොට දැන් මෙතන චූටි කොටු වලින් තමයි කැපලා යන්නේ. එතකොට ඔයාලා හොයාගන්න පුළුවන් මෙතන කීයෙන්ද කැපෙන්නේ කියලා. right right මේ ළමයි දැන් හොයන්න ඕනේ කිව්වනේ. මෙතන කැපෙන්නේ මෙන්න දැන් මෙතන කැපෙන්නේ මම බැලුවා දැන් අපිට මෙතන මොකක් හරි වැරදුනාද? නේ මෙතන මෙතන එන්නේ ඍණ 1.2කින් කියලා. right මෙතන කැපෙන්නේ 3.2කින්. right මෙතන කැපෙන්නේ ඍණ 1.2කින්, මෙතන කැපෙන්නේ 3.2කින්. හරිද? right ඔයාලට ඕක ප්‍රස්ථාරය ඇඳපුවාම ලස්සනට හොයාගන්න පුළුවන්. හරිද? right ඔයාලගේ දැන් හිතන්න ඔයාලා මෙතන ඍණ 1.3 ආවා කියලා. එහෙම නැත්නම් ඍණ 1.2 ආවා. ඍණ 1.1 ආවා. මෙතන ආවා ඍණ 3.3. එහෙම නැත්නම් 3.1 ආවා කියලා හිතන්නකෝ. එහෙම දශම එක දශම ස්ථානයක් වෙනස් වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද? හැබැයි දශම ස්ථාන දෙකක් තුනක් එහාට වෙනස් වීගෙන ගියොත් එහෙම ඒක වැරදි. ඒක නිසා ඔයගොල්ලෝ හරියට ලස්සනට සුමටව මේ වක්‍රය ඇඳලා දාන්න ඕනේ. තේරුණාද? දැන් මගේ මේක අදිනකොට දැන් මම බෝඩ් එකකින් ඇද වෙලා වගේ චුට්ටක් තියෙනවා. ඔයාලගේ එහෙම බෑ. හරිද? මේක ඇඳලා ප්‍රස්ථාරය ඇඳලාම හුරුනහම මේක ලස්සනට අඳින්න පුළුවන්. right? එහෙනම් ළමයි මෙතන කැපෙනවා ඍණ 1.2කින්, මෙතන කැපෙනවා 3.2කින්. right? එහෙනම් මගේ ප්‍රශ්නේ උනේ ශ්‍රිතය ධනව වැඩිවන එක්සී අගය පරාසයනේ. ශ්‍රිතය ධනව වැඩිවන එක්සී අගය පරාසය තමයි මගේ ප්‍රශ්නේ උනේ. එහෙනම් අපි දන්නවා දැන් ශ්‍රිතය ධනව වැඩි වෙන්නේ මෙන්න මේ කලාපේ. එහෙනම් එක්සී අගය පරාසයක් නිසා දැන් මේ ශ්‍රිතය ධනව වැඩි වෙන්න ගන්න මෙන්න මෙතනින් චුට්ටක් උඩට යනකොට ධනව වැඩි වෙන්න ගන්නවා. එහෙනම් මේ මෙතනට අදාළ x වල අගය ඍණ 1.2යි. හැබැයි මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා ශ්‍රිතය ධනව වැඩි වෙන එක නතර වෙන්නේ මෙන්න මෙතනින්. එහෙනම් මෙතනට අදාළ x වල අගය කීයද? අන්න පල්ලෙහාට දික් කරලා ගන්න පුළුවන්. මෙතනට අදාළ x වල අගය ධන 1යි. එහෙනම් ඔයාලට පේනවා මේ බලන ළමයි මෙතනින් පටන් ගන්නවා. මේ මෙතන ඉඳන් මෙතනට යනකම් තමයි ශ්‍රිතය ධනව වැඩි වෙන්නේ. එතකොට බලන්න මේ හරියට අදාළ x අගය මේ හරියට අදාළ x අගය මෙන්න. මේ හරියට අදාළ x අගය මෙන්න. මේ හරියට අදාළ x අගය මෙන්න. මෙතනට අදාළ x අගය මෙතන. එහෙනම් උතරින් නතර වෙනව නේද? එහෙනම් ළමයි මේ බලන්න මෙතනින් පටන් අරන් මෙතනින් නවතිනකම්
මේ ඕනම ලක්ෂයකට අදාළ මෙතනින් පටන් අරන් මෙතනින් නවතිනකම් මෙන්න මේ ඕනම ලක්ෂයක් ගත්තොත් මෙතන පිහිටලා තියෙන ඒ ඕනම ලක්ෂයකට අදාළ x අගයන් ටික තියෙන්නේ ඍණ 1.2යි ධන 1යි අතර නේද? අන්න එහෙනම් ඔන්න ඔය පරාසය තමයි අපිට ඕනේ. එහෙනම් මේ බලන්න මෙන්න මේ ඍණ 1.5ට මෙහායින් තියෙන්නේ එකට මෙහායින් තියෙන්නේ. අන්න දැක්කද මං ඊතල ඇඳපු හැටි? ඔයාලට පේනවා ඇති නේද? right මේ බලන්න මෙන්න මෙතනින් මෙහාට තියෙන්නේ. මෙතනින් මෙහාට තියෙන්නේ. එහෙනම් අපි කොහොමද පරාසය ලියන්න ඕනේ? මේ බලන්න ළමයි x මේ පරාසයක්නේ. මේ x මැදි වෙනවා එතකොට. එතකොට මොකද වෙන්නේ? x මැදට ලිව්වා. එහෙනම් දැන් මේ ඍණ 1.2 ඍණ 1.2යි ධන 1යි අතර. එහෙනම් ඍණ 1.2 තියෙන වම් පැත්තේනේ. එහෙනම් ලියනවා ඍණ 1.2 වම් පැත්තේ, එක ලියනවා දකුණු පැත්තේ. එහෙනම් බලන්න ළමයි මේ බලන්න මං කියලා දීලා තියෙනවා මෙහෙට යනකොට x මෙහෙට යනකොට මොකද වෙන්නේ? x ගේ අගය මෙහෙට යනකොට වැඩි වෙනවා. මෙහෙට එනකොට x ගේ අගය අඩු වෙනවා. එහෙනම් බලන්න මේ ඍණ 1.2 ඉඳන් මම මෙන්න මේ පැත්තට තමයි ඊතලේ යන්නේ. එහෙනම් මෙහෙට යන්නේ. එහෙනම් x මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් වැඩි වෙනවා නම් වැඩි වෙන පැත්තට කට ඇරලා තියන්න ඕනේ. right. ඊට පස්සේ මේ බලන්න එකේ ඉඳන් මේ පැත්තට ඕනේ. ඒ කියන්නේ මෙහෙට එන්නේ. එහෙනම් x අගය මෙහෙට එනකොට අඩු වෙන එක වෙන්නේ. එහෙනම් උල තියනවා ඒ පැත්තට අඩු වෙන පැත්තට උල තියනවා. එහෙනම් ශ්‍රිතය ධනව වැඩි වෙන්නේ මෙන්න මේ කලාපයේ. ඒ කියන්නේ ඍණ 1.2ට වඩා විශාලයි x කුඩායි ධන 1. මෙන්න මේ කලාපයේ තමයි ශ්‍රිතය ධනව වැඩි වෙන්නේ. right. එහෙනම් පස්වෙනි එකත් ඉවරයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඍණ 1.2ට වඩා විශාලයි x කුඩායි ධන 1 කියලා. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. right. ලියා ගන්න ළමයි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය මගේ 6 වෙනි ප්‍රශ්නය වෙන්නේ ශ්‍රිතය ඍණව වැඩි වන x අගයේ පරාසය. 6 වෙන්නේ ශ්‍රිතය ඍණව වැඩි වන x අගයේ පරාසය. එහෙනම් එහෙම කියපු ගමන් නේ ශ්‍රිතය ඍණව වැඩි වන x අගයේ පරාසය කියලානේ අපෙන් අහන්නේ. එහෙනම් ඒ කියපු ගමන් අපෙන් අහන පරාසය ප්‍රස්ථාරයේ කොහෙද තියෙන්නේ කියලා අපි හොයා ගන්න ඕනේ. එහෙනම් මේ ලියලා තියෙන්නේ ශ්‍රිතය ඍණව වැඩි වෙන x ගේ පරාසය යන්නේ. එහෙනම් ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ මෙන්න මේ කලාපයේ. එහෙනම් ඒ කියන්නේ මෙතන ඉඳන් මෙන්න මෙතනට යනකම් තමයි ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ. එහෙනම් මේ බලන්න මේ කලාපයට අදාළ x ගේ පරාසය යන්නේ. මං කියලා තියනවා ළමයි මේ ශ්‍රිතය අපි මෙන්න මෙතනින් ඔහොම ඇඳලා නැවැත්තුවාට ශ්‍රිතය මොකද වෙන්නේ? මෙන්න මෙහෙම අනන්තය දක්වාම විහිදෙනවා කියලා දුන්නා නේද මං? right. එහෙනම් මේ අට ඉඳන් අනන්තයේ ඉඳන්ම තමයි මෙතන එන්නේ. මේ මෙතනින් නෙමෙයි පටන් ගන්නෙ. අනන්තයේ ඉඳන් තමයි මේ ශ්‍රිතය ඍණව වැඩි වේගන එන්නේ. මේ අනන්තයේ ඉඳන් ශ්‍රිතය ඍණව වැඩි වේගන එනවා. එහෙනම් වැඩි වේගන ඇවිල්ලා හැබැයි මෙන්න මෙතනදී ඍණව වැඩි වෙන එක නතර වෙනවා. තේරුණාද කියන එක? අනන්තයේ ඉඳන් ශ්‍රිතය ඍණව වැඩි වේගන එනවා. වැඩි වේගන ඇවිල්ලා මෙන්න මෙතනදී ශ්‍රිතය ඍණව වැඩි වෙන එක නතර වෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ? ශ්‍රිතය ධනව වැඩි වෙනවා. එහෙනම් අපිට ඕනේ අනන්තයේ ඉඳන් මෙන්න මෙතනට එනකන් x අගය පරාසය නේද අපිට ඕනේ. එහෙනම් බලන්න මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x තියෙන්නේ මෙහි. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x තියෙන්නේ මෙහි. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x තියෙන්නේ මෙහි. යට තව ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x තියෙන්නේ මෙහි. ඒ කියන්නේ ළමයි පේනවද? එන්න මෙහි ඉඳන් එන්නේ මෙතනට එනකන් අනන්තයේ ඉඳන් මෙතනට එනකන් තියෙන මේ ශ්‍රිතයේ ඕනම ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයකට අදාළ x අගයන් ඔයාට පේනවද? මෙහි ඉඳන් යන්න ටිකෙන් ටික මෙන්න මේ පැත්තට එනවා කියලා. තේරුණාද කියන එක? ඒ කියන්නේ මෙන්න මේ කලාපය නේද ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ. එහෙනම් ඊට අදාළ x වල අගය ලියන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතනින් ඒ කියන්නේ ඍණ 1.2කින් මෙන්න මෙහෙට අදාළ මේ ඍණ 1.2කින් මෙන්න මේ පැත්තට තියෙන x වල අගයන් ටික නේද ශ්‍රිතය ඍණවන කලාපයට එන්නේ. ඍණවන නෙමෙයි ඍණව වැඩි වෙන කලාපයට එන්නේ. ඍණවන කිව්වොත් වෙනයි ශ්‍රිතය ඍණව වැඩි වෙන කලාපයට එන්නේ මෙන්න මේ ඍණ 1.2කින් මේ පැත්තේ අගයන් ටික නේද? තේරුණාද? එහෙනම් අපි ඒක ලියන්න ඕනේ නේද? එහෙනම් ළමයි බලන්න x තියෙනවා. හැබැයි x කොයි පැත්තටද යන්නේ? මේ
x මෙතන ඉඳන් මේ පැත්තට යන්නේ. එහෙනම් මේකේ නවතින තැනක් තියනවද? නෑ. මේකේ නවතින තැනක් නෑ. මෙයා අනන්තයට යනකම් යනවා. මෙයා අනන්තයට යනකම් විහිදෙනවා. ඒක නිසා අපිට නවතින තැනක් ඕනේ නෑ. හැබැයි පටන් ගන්න තැන තියෙනවා ඍණ 1.2කින්. ඍණ 1.2කින් පටන් ගන්න මෙහෙම යන්න x මේ පැත්තට යන්නේ. එහෙනම් මේ x මෙහෙට යනවා කියන්නේ x මොකද වෙන්නේ? x කුඩායි. මේ x මෙහෙට එනවා කියන්නේ x කුඩායි. ඒක කියලා දීලා තියෙනවා. එහෙනම් x කුඩා වෙන්නේ කොතනින් මෙහාටද? ඍණ 1.2කින් මෙහාට. එහෙනම් මෙතනින් මෙහාට අදාළ x අගයන් ටික තමයි අපිට ඕනේ. එහෙනම් ශ්‍රිතය ඍණව වැඩි වන x යගේ පරාසය අපිට ලියන්න කිව්වොත් x කුඩායි ඍණ 1.2කට වඩා. right. එහෙනම් ඕක තමයි ශ්‍රිතය ඍණව වැඩි වන x යගේ පරාසය. right. තේරුණා කියලා හිතනවා. ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. හරි. ළමයි මං ඊළඟ ගානට යන්නම්. ඊළඟ එක අහනවා අපෙන් ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය. right. එහෙනම් බලන්න ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය කියපු ගමන් මොකද්ද බලන්නේ? අන්න ප්‍රස්ථාරයේ ශ්‍රිතය ධනව අඩු වෙන්නේ කොහෙද කියලා බලන්න ඕනේ. එහෙනම් මේ බලන්න අපි මාක් කරගෙන තියෙන ලකුණු කරගෙන තියෙන්නේ මේ ශ්‍රිතය ධනව අඩු වෙන්නේ මෙන්න මේ කලාපේ. ඒ කියන්නේ මේ මෙතනින් පටන් අරගෙන මෙහෙම යනකම් මෙන්න මෙතනට එනකම් එනවා. මෙතනින් පටන් අරන් මෙන්න මෙතනට එනකම් එනවා. මෙතනින් ඉවර වෙනවා. මෙතනින් ඉවර වෙනවා. මේ බලන්න මෙතනින් පටන් අරන් මෙතනට එනකම් එනවා. මේ මෙතනින් පටන් අරන් ශ්‍රිතය ධනව අඩු වෙනවා මෙන්න මෙතනට යනකම්. එහෙනම් ශ්‍රිතය ධනව අඩු වන x යගේ පරාසය අහන්නේ. එහෙනම් පටන් ගන්න තැන මෙතන පටන් ගන්න තැන ලක්ෂයට අදාළ x ලගේ කීයද? ධන 1යි. ඉවර වෙන තැනට අදාළ x ලගේ කීයද? 3.2යි. එහෙනම් බලන්න ළමයි මෙන්න මේ ශ්‍රිත කොටසට අදාළ ඕනම ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයට අදාළ x වල අගයන් කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඔයාලා මේ ප්‍රස්ථාර ගානේ මෙන්න මේ කලාප නම් කරන්න පුරුදු වෙන්න තියෙන හොඳම දේ තමයි තනියෙන් ප්‍රස්ථාරයක් ඇඳලා මෙන්න මේ කලාප ටික නම් කරලා ඔයාලා ඒ එක එක කලාපයකට අදාළ ඕනම ලක්ෂයක් අරන් බලන්න ඊට අදාළ x අගයන් කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට තනියම හොයාගන්න පුළුවන් මෙතන නම් පටන් ගන්නේ මෙතන නම් ඉවර වෙන්නේ ඒ පටන් ගන්න තැනට අදාළ x අගය මේක ඉවර වෙන තැනට අදාළ x අගය මේක. එහෙනම් ඒ ශ්‍රිත කොටසට අදාළ x අගයන් කොහෙද තියෙන්නේ බලන්න. මේ මෙතනින් ගත්තොත් මෙතන. හරි. පටන් ගන්න තැන එතන. මේ හරිය ලක්ෂයක් ගත්තොත් අන්න මේ බලන්න දික් කරලා බලන්න. මෙන්න මේ ලක්ෂයට අදාළව දික් කරලා බලන්න. එතකොට මේ බලන්න එකට මෙහායි. ඊට පස්සේ මේ ලක්ෂය ගත්තොත් මෙන්න මෙතනට එනකම්. මේ ලක්ෂය ගත්තොත් මෙන්න මේ හරිය. මේ මෙතනින් ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ එකෙන් මෙහාටයි 3.2කින් මෙහාටයි නේද මෙන්න මේ ශ්‍රිත කොටසට අදාළ x අගයන් ටික විහිදිලා තියෙන්නේ. එහෙනම් ළමයි පරාසය දැන් ලියලා ඉවරයි. දැන් මේ මෙතන ඉඳන් මෙහෙට්ටයි මෙතන ඉඳන් මෙහෙට්ටයි. දැන් පේනවද අගයන් දෙකක් අතර x අගයන් ටික තියෙන්නේ කියලා. එහෙනම් මං කීවා එහෙම තියෙනවා නම් එහෙනම් x මැදට දාන්න කියලා මං කීවා නේද? දාලා වම් පැත්තේ තියෙන්නේ 1 දකුණු පැත්තේ තියෙන්නේ 3.2. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් අපි අසමානතා ලක්ෂණ දාන්න ඕනේ. දැන් බලන්න පටන් ගන්නෙ මෙතනින්. එහෙනම් 1 ඉඳන් මේ පැත්තට. එහෙනම් x මේ පැත්තට යනවා කියන්නේ x මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් කට ඇරලා තියන්න ඕනේ අසමානතාවය. ඊට පස්සේ බලන්න මෙතනින් මෙහාට එන්නේ. මේ මෙතනින් මෙහාට එන්නේ. මේ මං ඊතල දාන විදිය ඕගොල්ලෝ පුරුදු වෙන්න. ඒතකොට ලස්සනට ලේසියෙන් මේක ලියන්න පුළුවන්. මෙතනින් මෙහාට එන්නේ. එහෙනම් මෙහෙට එනවා කියන්නේ x අඩු වෙනවා. එහෙනම් අඩු වෙන පැත්තට උල තියන්න ඕනේ. right. එහෙනම් මේ බලන්න එකට වඩා විශාලයි x කුඩායි 3.2. ඉතින් අපි මේක කියවුවම් පස්සේ බලන්න ඒක හරි. මේ බලන්න එකට වඩා විශාලයිලු x. එහෙනම් මේ බලන්න එක මෙතන තියෙන්නේ. එහෙනම් එකට වඩා x විශාලයි. එහෙනම් මේ පැත්තට යන්න ඕනේ. අන්න යනවා. right. හැබැයි තව නීතියක් තියෙනවා. මොකද්ද? 3.2කට වඩා x කුඩායි කියලා. එහෙනම් මේ එකේ ඉඳන් එකට වඩා විශාලයි x. එහෙනම් මෙහෙම යනවා යනකොට අපිට තව නීතියක් තියෙනවා 3.2කට වඩා කුඩායි x කියලා. එහෙනම් අනිවාර්යෙන් මෙතනින් නවතින්න ඕනේ. එහෙනම් මෙතනට මෙහා අගයන් ටිකයි මෙතනට මෙහා අගයන් ටිකයි තමයි අපිට
ගන්න වෙන්නේ. right. එහෙනම් ඔය පරයස්සේ හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ශ්‍රිතය ධනව අඩුවන x යගේ පරාසය අපේ 7 වෙනි ප්‍රශ්නේ එකට වඩා විශාලයි x කුඩයි 3.2යි කියලා. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. right. හදාගන්න ළමයි. හරිම ලේසි. right. 8 වෙනි ප්‍රශ්නේ ළමයි. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙන් අහන්න තියෙන්නේ මොකද්ද? මේ කලාපේ ලිව්වා, මේ කලාපේ ලිව්වා, මේ කලාපේ ලිව්වා. එහෙනම් මේක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අහන්නේ අපෙන් ශ්‍රිතය ඍණව අඩුවන x යගේ පරාසය. එහෙනම් ළමයි දැන් මන් ලියන්න කලින් ඔයාලා ලියලා දාන්න ටක් ගාලා දැන් පුළුවන්. එහෙනම් මේ ශ්‍රිතය ඍණව අඩුවන x යගේ පරාසය. අපේ 8 වෙනි ප්‍රශ්නේ බලන්න ළමයි මං කිව්වා මේක හොඳට මතක තියාගන්න. ප්‍රස්ථාරය අපි මෙන්න මේ ලක්ෂ දෙකෙන් ඉවර කරාට ප්‍රස්ථාරයේ ලක්ෂ දෙකෙන් ඉවර කරාට ප්‍රස්ථාරයක් එතනින් ඉවර වෙන්නේ නෑ. ප්‍රස්ථාරය විහිදෙනවා අනන්තය දක්වාම යනකම්. තේරුණාද? right. එහෙනම් මේ බලන්න. ශ්‍රිතය අඩු වෙන්න පටන් ශ්‍රිතය ඍණව අඩු වෙන්න පටන් ගන්නෙ කොතනින්ද බලන්න. අපි මෙහෙමයි. දැන් මෙහෙම එකක් තියෙනවා. කලාපයකට අදාළ x අගේ පරාසය ලියනකොට ශ්‍රිතය පටන් ගන්නෙ කොතනින්ද? ඒ කලාපයට අදාළ ඒ කලාපේ පටන් ගන්නෙ කොතනින්ද? ඉවර වෙන්නේ කොතනින්ද කියලා හොයා ගන්න ඕනේ ඉස්සරහම. තේරුණාද? එහෙනම් මේ බලන්න ඍණව අඩු වෙන්නේ පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේ මං කිව්වා ප්‍රස්ථාරය කියවන්නේ වමේ ඉඳන් දකුණට. එහෙනම් මේ බලන්න මෙහෙම යනකොට මේ ශ්‍රිතය ඍණව අඩු වෙන්න පටන් ගන්නෙ මෙතනින්. මේ මෙතනින් චුට්ටක් පැනපු ගමන් ශ්‍රිතය ඍණව අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි නවතින තැනක් තියනවාද? නෑ. මේ අනන්තය දක්වාම යනවා. ශ්‍රිතය මෙතනින් අපි ඇඳලා ඉවරයි. නමුත් මං කිව්වා මොකද්ද? අනන්තය දක්වාම ශ්‍රිතය විහිදෙනවා කියලා. එහෙනම් පටන් ගන්නෙ මෙතනින් නවතින්නේ අනන්තයෙන්. එහෙනම් අපිට අනන්තයක් කියන එක වැඩක් නැහැනේ. නවතින තැනක් නැහැ කියලා හිතාගන්න. මේ මෙහෙම යනවා. එහෙනම් පටන් ගන්නෙ මෙතනින් නම් බලන්න මෙන්න මෙහෙම යනකොට මෙන්න මේ ශ්‍රිත කොටසට අදාළ x ගේ අගයන් ටික නේද අපෙන් අහන්නේ. එහෙනම් බලන්න පටන් ගන්නෙ මෙතනින්. එහෙනම් පටන් ගන්න තැනට අදාළ x ගේ අගය 3.2යි. එහෙනම් අනිත් ඕනම ලක්ෂයක් අරන් බලන්න x ගේ අගය මෙහෙටද යන්නේ මෙහෙටද එන්නේ කියලා. එහෙනම් බලන්න මේ ලක්ෂය ගත්තොත් මෙන්න දික් කළා බලන්න මෙන්න මෙතන. මේ ලක්ෂය ගත්තොත් මෙන්න මෙතන. මේ ලක්ෂය ගත්තොත් මෙන්න මෙතන. ඔයාලට පේනවද ටිකෙන් ටික පටන් ගන්න තැනේ ඉඳන් ඕනම ලක්ෂයක් ගත්තොත් x අගය මෙන්න මෙහෙට නේද යන්නේ. ඔන්න ඔහෙට නේද යන්නේ. තේරුණාද කියන දේ? පටන් ගන්න තැන ඉඳන් ඕනම ලක්ෂයක x අගයන් බැලුවොත් මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙහෙට නේද x අගයන් ටික යන්නේ. එහෙනම් පටන් ගන්න තැන විතරයි තියෙන්නේ. ඉවර වෙන තැනක් නෑනේ. ඉවර වෙන තැනක් නෑ. ඒ නිසා මේ බලන්න x ලිව්වා. බලන්න මං ඊතලයේ දැම්මේ කොහෙටද කියලා? මෙහෙට යන්නේ. ඒ කියන්නේ x මෙහෙට යන්නේ. එහෙනම් x මේ දකුණට යනවා නම් x වැඩි වෙන එක නේද වෙන්නේ? එහෙනම් කට අරින්න ඕනේ x ගේ පැත්තට. කට අරින්නේ වැඩි වෙන පැත්තට. එහෙනම් අසමානතාවයේ කට ඇරියා x ගේ පැත්තට. එහෙනම් කොතනින්දන්ද වැඩි වෙන්න ගන්නේ? මේ 3.2 ඉඳන් තමයි වැඩි වෙන්න ගන්නේ. එහෙනම් x විශාලයි 3.2 කියලා අපිට 8 වෙනි ප්‍රශ්නෙටත් උත්තරේ ලියන්න පුළුවන්. right. ඔන්න ඔය විදිහටයි කලාප ටික නම් වෙන්නේ. right. ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට යන්න කලින් ළමයි මම අරසම කළා අලුත් ප්‍රස්තාරය ඇඳගත්තා. ඒක පැහැදිලිව පේන්නේ නැහැ නේ. right. දැන් බලන්න 9 වෙනි ප්‍රශ්නෙන් අහනවා ශ්‍රිතය ධනවන x යගේ පරාසය. දැන් බලන්න 9න් මොකක්ද අහන්නේ කියලා කියන එක තේරුම් ගන්න ඉස්සලා ශ්‍රිතය ධනවන x යගේ පරාසය. හරි. දැන් අපි මේ කලාපය දන්නවා මෙතන ඉඳන් මෙතනට කලාපය දන්නවා ශ්‍රිතය ඍණව වැඩි වෙයි කියලා. මේ කලාපය දන්නවා ශ්‍රිතය ධනව වැඩි වෙයි කියලා. මේ කලාපය දන්නවා ශ්‍රිතය ධනව අඩු වෙයි කියලා. මේ කලාපය දන්නවා ශ්‍රිතය ඍණව අඩු වෙයි කියලා. හැබැයි දැන් අහන්නේ ශ්‍රිතය ධනවන x යගේ පරාසයක්. මේ ශ්‍රිතය ඍණව වැඩි වෙයි, ශ්‍රිතය ධනව වැඩි වෙයි, ශ්‍රිතය ධනව අඩු වෙයි, ශ්‍රිතය ඍණව අඩු වෙයි. එහෙම එකක් නෙමෙයි දැන් අහන්නේ. මොකද්ද? ශ්‍රිතය ධනවන x යගේ පරාසය. කිව්වා ශ්‍රිතය ධනවන මේ ශ්‍රිතය කියන්නේ ප්‍රස්ථාරයට. ප්‍රස්ථාරය කියන්නේ y අගයට. එහෙනම් මම මොකද්ද කිව්වේ? ශ්‍රිතය ධනවන නම් ඒ කියන්නේ y ධනවන x යගේ පරාසය නේද ඔය අහන්නේ. ශ්‍රිතය ධනවන කියනවා නම් ඒක තේරෙන්නේ නැත්නම් හරව ගන්න ශ්‍රිතය වෙනුවට y කියලා. y ධනවන x යගේ පරාසයනේ අහන්නේ. එහෙනම් බලන්න ළමයි ප්‍රස්ථාරය කියවන්නේ වම් පැත්තෙන් ඉඳන් මෙහෙම යනකොට මේ ප්‍රස්ථාරයේ මේ ශ්‍රිතයේ ලක්ෂ අරන් බලන්න
කොහෙද ශ්‍රිතය නැත්තම් y අගය ධන වෙන්නේ කියලා. මේ බලන්න ළමයි අපි දන්නවා කොහොමත් මෙන්න මේ x අක්ෂයෙන් උඩ y අගයන් ටික නේද ධන වෙන්නේ. x අක්ෂයෙන් යට y අගයන් ටික ඍණ වෙන්නේ. එහෙනම් අපි දන්නවා මේ x අක්ෂය මෙහෙම තියෙනවා. මෙන්න මෙතනින් උඩ ටික නේද ධන වෙලා තියෙන්නේ. y අගය ධන වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න x අක්ෂයෙන් උඩ තියෙන ශ්‍රිත කොටස මොකක්ද කියලා. එහෙනම් මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මෙතනින් අතර වෙනවා නේද x අක්ෂය නෙමෙයි ශ්‍රිතය ධනවන ටික. ඒ කියන්නේ y අගය ධන වෙන ශ්‍රිත කොටස වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකන් නේද. ඇයි මේ x අක්ෂයෙන් උඩ සියලු y අගයන් ධන. එහෙනම් අහන්නේ ශ්‍රිතය ධනවන. ඒ කියන්නේ y අගය ධනවන x අගය පරාසය අහන්නේ. එහෙනම් බලන්න මෙන්න මේ කලාපය තමයි යෝනේ. එහෙනම් බලන්න පටන් ගන්නෙ කොතනද? මෙන්න මෙතනින්. ඊට අදාළ x අගය මොකද්ද? ඍණ 1.2. ඉවර වෙන්නේ කොතනද? මෙන්න මෙතනින්. ඊට අදාළ x අගය මොකද්ද? 3.2. එහෙනම් දැන් කොහොමද ලියන්නේ? x ගේ අගය පරාසයනේ යන්නේ. එහෙනම් පේනවද? මේ බලන්න මේ ශ්‍රිත කොටසට අදාළ ඕනම ලක්ෂයක x ඕනම ලක්ෂයක් අරන් බලන්න ඊට අදාළ x අගයන් කොහෙද තියෙන්නේ කියලා ඔන්න පෙන්නන්න. මේ බලන්න මෙතන පටන් ගන්න තැන. එහෙනම් එතනට අදාළ x අගය ඍණ 1.2. මේ හරිය එකක් ගත්තොත් ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x අගය මෙහෙම දික් කරලා බලන්න පුළුවන් මෙන්න මේ හරිය තියෙන්නේ. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x අගය මෙන්න මේ හරිය. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x අගය මෙහි. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x අගය මෙහි. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඊට අදාළ x අගය මෙහි. මෙහි ගත්තොත් මෙන්න මෙතන. ඉවර වෙන තැන මෙතන. එහෙනම් මෙතනට අදාළ x අගය 3.2. එහෙනම් ළමයි ඔයාලට පේනවද? පටන් ගන්නෙ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින්. ඔය අගයන් දෙකට අදාළ ඔය අගයන් දෙක අතර තියෙන සියලු x අගයන් ටික මෙන්න මේ ශ්‍රිත කොටසට අයිති නේද? මෙන්න මේ ශ්‍රිත කොටසට අදාළ x අගය පරාසය නේද? තේරුණාද කියන දේ? right. එහෙනම් කොහොමද ලියන්නේ? අගයන් දෙකක් තියෙනවා. එහෙනම් මැද x වම් පැත්තේ තියෙන්නේ ඍණ 1.2 දකුණු පැත්තේ තියෙන්නේ 3.2. එහෙනම් බලන්න මොකද වෙන්නේ? මේ ඍණ 1.2ට මේවා ඍණ 1.2කින් මෙහෙට අදාළ x අගයන් ටික නේද ඕනේ. ඊට පස්සේ බලන්න 3.2කින් මෙහෙට අදාළ x අගයන් ටික නේද ඕනේ. මෙන්න මේ මං ඊතර දාන විදිය හුරු වුණා නම් ලස්සනට මේ ගාන හදන්න පුළුවන්. මේ බලන්න ඍණ 1.2කින් මෙහෙට අදාළ x අගයන්. ඒ කියන්නේ අපි දන්නවා මෙහෙට යනකොට x අගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් වැඩි වෙන පැත්තට කට ඇරියා. ඊට පස්සේ මේ බලන්න මෙතනින් පටන් අරගෙන මෙහෙට එන්නේ. ඒ කියන්නේ මේ මෙහෙට එනවා කියන්නේ x අගය අඩු වෙනවා කියන එක. එහෙනම් අඩු වෙන පැත්තට උල තිබ්බා. right. එහෙනම් ඍණ 1.2කට වඩා විශාලයි x කුඩයි 3.2. ඔන්න ඔය විදිහට ශ්‍රිතය ධනවන x අගය පරාසය අපිට ලියන්න පුළුවන්. තේරුණාද ලියපු හැටි? right. ලියා ගන්න. හරි. ඉක්මනට ලියා ගන්න. හරි. මං හිතනවා හරි ඇති කියලා. ඊට පස්සේ එහෙනම් ළමයි අපෙන් ඊළඟට අහන්න ඕනේ මොකද්ද? ශ්‍රිතය ධන වන ඇහුවනම් ශ්‍රිතය ඍණ වන x අගය පරාසය නේද අහන්න ඕනේ. එහෙනම් ඔයාලා හොඳට හිතන්න ශ්‍රිතය ඍණ වන x අගය පරාසය. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රිතය ඍණ වන. එහෙනම් y අගය ඍණ වන x අගය පරාසය. ශ්‍රිතය ඍණ වන කියන එක තේරෙන්නේ නැත්නම් ශ්‍රිතය වෙනුවට දාන්න y අගය කියලා. y අගය ඍණ වන x අගය පරාසය. එහෙනම් y අගය ඍණ වෙන්නේ මෙන්න මේ x අක්ෂයෙන් පල්ලෙහා තියෙන ටිකේ නේද? එහෙනම් බලන්න x අක්ෂයෙන් පල්ලෙහා තියෙන ශ්‍රිත කොටස මොකක්ද කියලා. මේ බලන්න මෙන්න මෙතනින් මෙහෙට මෙතනින් ඉවර වෙන්නේ නැහැ. කිව්වා මොකද්ද? අනන්තය දක්වා විහිදෙනවා කියලා. මේ ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මේ ටික නේද ශ්‍රිතයේ මේ බලන්න x අක්ෂයෙන් පල්ලෙහා තියෙන ශ්‍රිත කොටස වෙන්නේ. එහෙනම් x අක්ෂයෙන් පල්ලෙහා තියෙනවා කියන්නේ y අගය ඍණ වෙනවා. එහෙනම් ශ්‍රිතය ඍණ වෙනවා. තේරුණාද දැන්? එහෙනම් මෙන්න මෙතනින් පටන් අරන් මෙහෙට මෙතනින් පටන් අරන් මෙහෙට. එහෙනම් මේ ශ්‍රිත කොටසට අදාළ මෙන්න මේ ශ්‍රිත කොටස් දෙකට අදාළ x අගයන් ටික නේද අපෙන් අහන්නේ. එහෙනම් බලන්න ළමයි මෙන්න මේ ටික
මෙන්න මේ ටික මෙන්න මේ ශ්‍රිත කොටස බලන්න මේ ශ්‍රිත කොටසේ ඕනම ලක්ෂයක් අරන් බලන්න පටන් ගන්න මෙතනින් ඉවර වෙන තැනක් නැහැ ඒ වුණාට පටන් ගන්න මෙතනින් ඕනම ලක්ෂයක් අරන් බලන්න ඊට අදාළ x අගයන් කොහෙටද යන්නේ කියලා මේ මෙතනින් පටන් ගන්නවා ඍණ 1.2කින් මේ හරිය ලක්ෂයක් ගත්තොත් මෙහි මේ හරිය ලක්ෂයක් ගත්තොත් මෙහි මේ හරිය ලක්ෂයක් ගත්තොත් මෙහි එහෙනම් මෙතනින් පටන් අරන් මෙහෙට නේද ඔය ටික යන්නේ x අගයන් ටික මෙහෙට නේද යන්නේ තේරුණාද right එහෙනම් අපිට ලියන්න පුළුවන් එක කලාපයක් මේ එක ශ්‍රිත කොටසකට අදාළ එකක් මේ ශ්‍රිතය රිනවන කොටස් දෙකක් තියෙනවා එකක් මේක අනික මේක මේ දෙකටම අදාළ x අගයන් ටික අපි ලියන්න ඕනේ එහෙනම් ලියන්න පුළුවන් අපිට මේ බලන්න මෙතනින් මෙහාට එහෙනම් මේ බලන්න මෙතනින් මෙහාට ඒ කියන්නේ මෙහෙට එනවා කියන්නේ x මොකද වෙන්නේ අඩු වෙනවා කියන එක වෙන්නේ එහෙනම් x කුඩයි නම් උල තිබ්බා ඍණ 1.2කට වඩා හැබැයි මේක විතරද නෑ තව කෑල්ලක් තියෙනවා මෙන්න මේ කෑල්ල මේකට අදාළ ශ්‍රිත කොටසක් ලියන්න ඕනේ එහෙනම් මේ බලන්න පටන් ගන්නෙ මෙතනින් මෙහෙම යන්නේ එහෙනම් මේ ශ්‍රිත කොටසට අදාළ ඕනම ලක්ෂයක් අරන් බලන්න x අගයන් ටික කොයි පැත්තටද යන්නේ කියලා එහෙනම් මෙතනට අදාළ x අගය ගත්තොත් මෙතනට අදාළ x අගය ගත්තොත් මෙතන මෙහි අදාළ x අගය ගත්තොත් මෙහි එහෙනම් බලන්න පටන් ගන්නෙ මෙතනින් හැබැයි මෙන්න මෙහෙට නේද යන්නේ x අගයන් ටික එහෙනම් අපිට කියන්න පුළුවන් නේද පටන් ගන්නෙ මෙතනින් මෙහෙට නේද x අගයන් ටික යන්නේ එහෙනම් ලියන්න පුළුවන් මෙහෙම x ලිව්වා එහෙනම් බලන්න ඊතලේ කොහෙටද මෙහෙට එහෙනම් මෙහෙට යනවා නම් x මොකද වෙන්නේ වැඩි වෙනවා කීයේ ඉඳන්ද වැඩි වෙන්නේ මේ පටන් ගන්නෙ මෙතනින් 3.2කට වඩා එහෙනම් ලියනවා 3.2 බලන්න x විශාලයි 3.2 එහෙනම් බලන්න ළමයි මේ කලාප දෙකම අපිට ඕන නේද මේ බලන්න මේ ශ්‍රිත කොටසත් ශ්‍රිතේ ඍණ වෙන කොටසක් මේ ශ්‍රිත කොටසත් ශ්‍රිතේ ඍණ වෙන කොටසක් එහෙනම් මේ කොටසට අදාළ පරාසය මේකට අදාළ පරාසය මේක එහෙනම් මේ පරාස දෙකම අපිට ඕනේ නේද එහෙනම් අපි මේලය කියලා එක දාලා ලියනවා එහෙනම් මේ බලන්න x විශාලයි ඍණ 1.2 මේලය දැම්මා x විශාල x කුඩයි ඍණ 1.2 මේලය දැම්මා x විශාලයි 3.2 මෙන්න මේ විදිහට අපිට ඔන්න ඕක ලියන්න පුළුවන් මේලය වෙනුවට දාන්න හෝ කියලා දාන්නත් පුළුවන් ඔයාලා හෝ කියලා හෝ දාලා ලියන්න පුළුවන් නේද right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ශ්‍රිතේ ඍණවන කොටස ලියන්නේ මං හිතනවා පැහැදිලි ඇති කියලා පැහැදිලි නැත්නම් කාට හරි කලින් තියරි වීඩියෝ එක බලලා එන්න තේරුණාද right හදාගන්න ඕක right තමයි ඊළඟ ප්‍රශ්නේ 11 වෙනි එකෙන් අහනවා 11 වෙනි ප්‍රශ්නේ විදිහට මම දෙනවා මේ ප්‍රස්ථාරයේ මූල හොයන්න කියලා කියනවා මේ ප්‍රස්ථාරයේ මූල හොයන්න කියලා කියනවා right එහෙම නැත්නම් ඕක මෙන්න මේ විදිහට දෙන්නත් පුළුවන් right මෙන්න මේ විදිහට ළමයි අපේ ප්‍රස්ථාරයේ සමීකරණය මොකද්ද දැන් 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 මෙන්න මේක තමයි ප්‍රස්ථාරයේ සමීකරණය අපි ඇහුවේ මොකද්ද ප්‍රස්ථාරයේ මූල හොයන්න කියලානේ ඕක ඔහොම අහන්න නැතුව මෙන්න මෙහෙම අහන්නත් පුළුවන් 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 සමානයි බිඳුවේහි මූල මෙන්න මේ සමීකරණයේ මූල හොයන්න කියලා දෙන්න පුළුවන් තේරෙනවද ළමයි right ඔන්න ඔය විදිහට ඔය ප්‍රශ්න දෙක අහන්න පුළුවන් එතකොට ළමයි මේ බලන්න මෙතන මෙහෙමනේ තියෙන්නේ මේ ප්‍රස්ථාරයේ සමීකරණය තමයි 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 මේ තියෙන්නේ වර්ගජ ශ්‍රිතයක් හරිද මෙන්න බලන්න ළමයි 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 සමානයි බිඳුව එක්කෝ ප්‍රස්ථාරයේ මූල හොයන්න කියන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ සමීකරණයේ මූල හොයන්න කියලා දෙන්න පුළුවන් ඔන්න ඔය ප්‍රශ්නේ තේරුණාද right එතකොට ළමයි මම මේකේ මූල හොයන විදිහ කලින් වීඩියෝ එකේ තියරි එකේ කියලා දීලා තියෙනවා ඒ කියන්නේ එතනින් අපි ගත්තා අපි මේකේ ප්‍රස්ථාරයේ මූල හොයන්න කියලා තිබ්බොත් අපි ගත්තා මෙන්න මේ විදිහට ඒක හදලා
තියෙන වීඩියෝ එකේ කොහොමද එන්නේ කියලා පෙන්නුවා. ඒක ලේසිවට අපි ගත්තා. මූල හොයන්න කිව්වොත් එහෙම අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ ප්‍රස්ථාරය x අක්ෂයෙන් කැපෙන ලක්ෂ දෙක තියෙනවානේ. මොකද්ද කිව්වේ? මෙන්න මේ ප්‍රස්ථාරය x අක්ෂයේ කපන ලක්ෂ දෙක තියෙනවානේ. අන්න ඒ ලක්ෂ දෙක තමයි මෙන්න මේ ප්‍රස්ථාරයේ මූල වෙන්නේ කියලා අපි හදලා බැලුවා. තේරුණාද? රයිට්. එහෙනම් ඔයාලා ඔළුවේ තියාගන්න දැන් මේක නිකම්ම කටපාඩමක් විදිහට කරගන්න එපා. දැන් ප්‍රස්ථාරයේ මූල අහපුවාම x අක්ෂයේ කැපෙන ලක්ෂ දෙක තමයි එන්නේ. හැබැයි ඒක එන විදිහ කියලා දීලා තියෙනවා කලින්. ඒක එන විදිහයි ඔයාලා දැනගන්න ඕනේ. තේරුණාද? නැත්නම් නිකම්ම කටපාඩමින් මූල හොයන්න කියපුවාම ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂ දෙක ඔයාලා කටපාඩමින් ලියලා හරියන්නේ නැහැ. ඔයාලා දැනගන්න ඕනේ මේ ලක්ෂ දෙක කියලා එන්නේ කොහොමද කියලා ඔයාලා දැනගන්න ඕනේ. තේරුණාද? හරි. දැනට අපි ගමු. දැන් කලින් වීඩියෝ එකේ මම කියලා දීලා තියෙනවානේ. මෙන්න මේ ලක්ෂ දෙක තමයි. ඒ කියන්නේ ප්‍රස්ථාරය x අක්ෂය කපන ලක්ෂ දෙක තමයි මේ ප්‍රස්ථාරයේ මූල වෙන්නේ. තේරුණාද? රයිට්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ මූල x සමානයි ඍණ 1.2 හෝ x සමානයි ධන 3.2 කියලා ප්‍රස්ථාරයේ මූල ලියන්න පුළුවන් අපිට. තේරුණාද ළමයි? රයිට්. ඔක ලියා ගන්න. ඔයාලා දැනගන්න ඕනේ දැන් ඔයාලා දන්නවා මේ ප්‍රස්ථාරයේ මූල අහපුවාම x අක්ෂයේ කපන ලක්ෂ දෙක ලියනවා. හැබැයි ඒ එන්නේ කොහොමද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? අපි ලේසියට ගන්නවා මේ ලක්ෂ දෙක තමයි ප්‍රස්ථාරයේ මූල කියලා. එහෙනම් ඒ ලක්ෂ දෙක ප්‍රස්ථාරයේ මූල වෙන්න ඒක එන්නේ කොහොමද කියලා ඔයාලා දැනගන්න ඕනේ. තේරුණාද කියන දේ? රයිට්. හදාගන්න. රයිට්. ඊළඟ එක ළමයි අපිට කියනවා මෙන්න මේ ප්‍රස්ථාරයේ සමීකරණය මෙන්න මේ විදිහට ලියන්න කියලා. y සමානයි ඍණ x ධන a ගේ වර්ගය ධන b ආකාරයෙන් ලියා දක්වන්න කියලා අපිට කියනවා. මෙන්න මේ ආකාරයෙන් ලියා දක්වන්න කියලා අපිට කියනවා. හරිද? එතකොට අපි කරන්නේ මේකෙදි මම මේකත් කියලා දුන්නා. මෙහෙමයි ළමයි. දැන් මෙන්න මේ a y b y අපි හොයන්න ඕන නේද? අපි ඒ දෙක දන්නේ නැහනේ. ඒ දෙක ආදේශ කරලා නේද උතන්ට දාන්න ඕනේ. එහෙනම් ළමයි හොඳට අහගන්න. මෙන්න මේ a වලට අපි ලියන්නේ. මෙන්න මේ a වලට අපි ලියන්නේ මොකද්ද? a වලට අපි ලියන්නේ මෙතන ළමයි චුට්ටක් වෙනස් කරගන්න. මෙතනට එන්නේ මෙතනට දාන්න ඕනේ ඍණ කියලා දාගමු. ඔන්න ඔහොම ප්‍රකාශ කරන්න කියලා දෙනවා ළමයි. එතකොට අපි දැන් ඔයාලා හදාගන්න ඉස්සෙල්ලා මෙතන ධන තිබ්බේ. දැන් මම ඒක වෙනස් කරා. x ඍණ a ගේ පූර්ණ වර්ගය ධන b ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. එතකොට ළමයි අපි මෙන්න මේ a වලටයි b වලටයි එන්න ඕනේව හොයන්න ඕනේ. එතකොට ළමයි අපි මෙන්න මේ a වලට දාන්නේ අපි දන්නවා මේ ප්‍රස්ථාරයේ සම්මිතික අක්ෂයේ සමීකරණය අපි දන්නවානේ. මේ මොකද්ද? සම්මිතික මම කියලා තියෙනවා ප්‍රස්ථාරයේ අඳපු ගමන් සම්මිතික අක්ෂය අඳගන්න කියලා. එහෙනම් අපි කලින් ලිව්වා සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි 1 කියලා. right. ඔන්න ඔය එක තියෙනවානේ. අන්නේ මෙන්න මේ a ට දාන්නේ සම්මිතික අක්ෂයේ මේ තියෙනවානේ. සමීකරණය මේ x අගය තියෙනවානේ. මෙන්න මේ x අගේ ලකුණ මාරු කරලා තමයි අපි a ට දාන්නේ. තේරුණාද? එහෙනම් a සමානයි මොකද්ද? a සමානයි ඍණ 1යි. එහෙනම් මේවා මෙතන ධන එක තියෙන්නේ. එහෙනම් a වලට දාන්නේ ඍණ 1. ඊට පස්සේ ළමයි b මොකද්ද b වලට දාන්නේ? මෙන්න මේ උපරිම අගය තමයි b වලට දාන්නේ. උපරිම හෝ අවම අගය. සම්මිතික අක්ෂයේ සමීකරණයේ අගයේ ලකුණ මාරු කරලා දානවා a වලට. b වලට දාන්නේ උපරිම හෝ අවම අගය. එහෙනම් මෙතන උපරිම අගය ධන 5යි. ඒක දානවා b වලට. එහෙනම් ළමයි අපිට ඔය සමීකරණ ලියන්න පුළුවන් y සමානයි ඍණ x ඍණ 1 වර්ගය ධන 5 කියලා. මෙන්න මේ විදිහට
ඔය සමීකරණය ලියලා දාන්න පුළුවන්. දැන් මේ විදිහට තිබ්බ එක මෙන්න මේ විදිහට පරිවර්තනය කරා. ඒ කියන්නේ ළමයි ඔයාලා වර්ග පූර්ණය කරන්න දන්නවා නම් මේක මතක තියාගන්න ඕනේ නැහැ. කෙලින්ම මෙන්න මේක වර්ග පූර්ණය කරලා මෙන්න මෙතනට ගේන්න පුළුවන්. තේරුණාද කියන එක? හැබැයි ළමයි ඒ වලට දාන්න පුළුවන් ඔයාලට සම්මිතික අක්ෂරයේ අගයේ ලකුණ මාරු කරලා b වලට දානවා උපරිම හෝ අවම අගය. ඒක ඔළුවේ තියාගත්තොත් මේක දාන්න පුළුවන්. ඔයාලා එහෙම තමයි දාන්නේ. ගොඩක් අය. හැබැයි ඔයාලා වර්ග පූර්ණය කරන එක ඔළුවේ තිබ්බොත් මේක වර්ග පූර්ණය කරලා දාන්න පුළුවන්. හරිද? ඒ වුණාට ප්‍රස්ථාර ගානේ අපි එහෙම කරන්නේ නැහනේ. ඒක නිසා කියලා දීපු විදිහට මෙන්න මේ විදිහට ලියන්න. තේරුණාද කියන දේ? right. එහෙනම් ওই විදිහටයි ඒකත් ඉවර වෙන්නේ. හරි. බලන්න ළමයි ඔතනින් ප්‍රස්ථාර ගානේ පේපර් එකේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහලා තිනවා. මම ඔතනින් මෙතනින්ම යන්නම් ඒ ගානට. හරිද? බලන්න ප්‍රස්ථාර ගානේ 4 වෙනි ගාන. ඒකේ කියලා තියෙනවා දී ඇති ශ්‍රිතය. ඒකේ කියන්නේ මෙන්න මෙහෙම. දී ඇති ශ්‍රිතය y සමානයි ඍණවතාවක් x ඍණ p ගේ පූර්ණ වර්ගය ධන q ආකාරයෙන් ලියා ඇතැයි සිතමු කියලා. එහෙනම් මෙතන pq වෙනුවට මන් දීලා තියෙන්නේ ab. එහෙනම් මෙන්න මේක අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් නේද? එහෙනම් මේකම තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට ඕක ලියන්න පුළුවන් y සමානයි ඍණ x ඍණ 1 පූර්ණ වර්ගය ධන 5 කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. දැන් කියන්නේ මොකද්ද? දී ඇති ශ්‍රිතය මෙන්න මේ විදිහට ආකාරයෙන් ලියා ඇතයි සිතමු කියලා කියනවා. ඊට පස්සේ කියනවා PQ ලක්ෂ ප්‍රස්ථාරය මත m ලෙස දක්වන්න කියලා. මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. එයාලා මේක අරගෙන ඛණ්ඩාංකයක් විදිහට PQ ලක්ෂය අන්න P ගේ Q ගේ අගය එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ නේද? එහෙනම් මෙන්න මේ ලක්ෂය m කියලා ප්‍රස්ථාරය මත ලකුණු කරන්න කියලායි කියන්නේ. එහෙනම් අපි දන්නවා p ට දැම්මේ කීයද? ඍණ 1. p ට දැම්මේ ඍණ 1. ළමයි මෙතන p ට ඍණ 1 නෙමෙයි. හරිද? දැන් මේ ඒවල් මට චුට්ටක් කරලා දුනා. මෙන්න බලන්න මෙතන දැන් මෙන්න මේ රටාවට නේද මේක ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් බලන්න ළමයි හරි අපි p ට ඍණ 1 තමයි දාලා තියෙන්නේ. දැන් මෙතන මේ සම්මිතික අක්ෂරයේ මේකේ ලකුණ මාරු කරලානේ මෙතන දාන්නේ. හැබැයි මෙතන බලන්න මෙන්න මේ රටා මේ y ඍණ ඍණ x x ඍණ ඍණ p අන්න 1. p වෙනුවට මෙතනට වැටලා තියෙන්නේ කීයද? 1. එහෙනම් p වෙනුවට මෙතනට වැටලා තියෙන්නේ ධන 1. එහෙනම් q වෙනුවට මෙතනට වැටලා තියෙන්නේ ධන 5. එහෙනම් p වෙනුවට 1 දාන්න පුළුවන්, q වෙනුවට 5 දාන්න පුළුවන්. එහෙනම් අපිට 1,5 ලක්ෂය මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ඛණ්ඩාංක තලය මත ලකුණු කරන්නයි තියෙන්නේ. අපිට මොකද්ද කියන්නේ ප්‍රශ්නේ? අපිට කියන්නේ ප්‍රස්ථාරය මත m ලෙස දක්වන්න කියලා කියන්නේ. ප්‍රස්ථාරය මත m ලෙස දක්වන්න කියලායි කියන්නේ. right. අපි දැන් දක්වමු. දැන් අපිට ලකුණු කරන්න තියෙන ඛණ්ඩාංකය 1,5. බලන්න 1 කොහෙද තියෙන්නේ? මෙතන 5 කොහෙද තියෙන්නේ? අන්න උපරිම අගය, උපරිම ලක්ෂය. මෙන්න මෙතනට තමයි m කියලා කියන්නේ. එහෙනම් උතන ඛණ්ඩාංකයක් ලියන්න ළමයි 1,5 කියලා. මෙන්න මේ විදිහට. ඔන්න ඔහම ලියන්න ළමයි. එතකොට වඩාත් හොඳයි. right. තේරෙන්න ඇති කියලා හිතනවා. දැන් මෙතන ළමයි මට ඉස්සෙල්ලා පොඩ්ඩක් කරලා දුන්නා p ට මම ඍණ 1 කියලා ගත්තේ. එහෙම නෑ. මේ බලන්න මේ p ට අනුරූප වෙලා තියෙන 1, q ට අනුරූප වෙලා තියෙන 5. මේ ආකාරයෙන්ම මේ යටි ලියලා තියෙන්නේ අපි. මෙන්න මේ දැන් මේ අපේ ප්‍රස්ථාරයේ සමීකරණය මෙන්න මේක. මෙන්න මේක. ඕක අපි පරිවර්තනය කරලා තිනවා මෙන්න මේ විදිහට. එහෙනම් මේ ඊට අනුරූප මේ p වල අගය 1, q වල අගය 5. එහෙනම් මෙන්න මේ ලක්ෂය m කියලා අපිට ලකුණු කරන්න ප්‍රස්ථාරයේ මත. එහෙනම් p වලට අගය දන්නවා 1 කියලා, q වලට අගය දන්නවා 5 කියලා. එහෙනම් අපිට එන ඛණ්ඩාංකය මොකද්ද? 1,5 ඛණ්ඩාංකය. එහෙනම් අපි බැලුවොත් අන්න අපිට එන්නේ උපරිම අගය, උපරිම ලක්ෂය තියෙන තැන. උපරිම ලක්ෂය එහෙනම් m 1,5 කියලා ලකුණු කරා. තේරුණාද? right. ඊළඟට යමු.
හරි. ඊළඟට බලන්න ළමයි අපෙන් මෙන්න මේ විදිහේ ගානක් පේපර් එකේ අහනවා. මෙන්න මෙහෙම එකක්. තුන්වෙනි ගාන විදිහට අහන්නේ රෝම ඉලක්කම් 3න් අපිට කියනවා y අඩුවන පරිදි හා අන්න කන්ඩිෂන් එක දෙනවා මොකද්ද? y අඩුවන පරිදි කියලා. මේ ප්‍රශ්නේ කියවනකොට හොඳට කියවන්න. y අඩුවන පරිදි කියලා කියනවා. ඔන්න එකක්. y අඩුවන පරිදි හා ඍණ 4ට වඩා විශාලයි y කුඩයි හෝ සමානයි එක වන පරිදි ඇති x අගය පරාසය සොයන්න කියලා කියනවා අපිට. මොකද්ද කියන්නේ? y අඩුවන පරිදි හා මෙන්න මේ පරාසය තුල තියෙන x අගය පරාසය අපෙන් අහනවා. එහෙනම් y අඩුවන පරිදි. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් දැන් මේ බලන්න ශ්‍රිතය. ඒ කියන්නේ මේ y කියන්නේ ශ්‍රිතය. එහෙනම් මේ ප්‍රස්ත ශ්‍රිතය අඩුවන පරිදි. එහෙනම් අපිට අපි මේ කලාප ලිව්වනේ. මේ කලාපය මොකද්ද? ශ්‍රිතය ඍණව වැඩි වෙනවා. මේ කලාපය මොකද්ද? ශ්‍රිතය ධනව වැඩි වෙනවා. මේ කලාපය මොකද්ද? ශ්‍රිතය ධනව අඩු වෙනවා. අන්න අඩු වෙනවා කියපු කලාපය. අන්න අඩු වෙනවා කියපු එකක් එහෙනවා. මේ කලාපය ශ්‍රිතය ඍණව අඩු වෙනවා. එහෙනම් අන්න අඩු වෙනවා කියන එකක් ඇහෙනවනේ. දැන් මේ මෙතන ඉඳන් මෙතන යනකොට ශ්‍රිතය ඍණව වැඩි වෙනවා. මේ කලාපය ශ්‍රිතය ධනව වැඩි වෙනවා. මේ කලාපයට යනකොට ශ්‍රිතය ධනව අඩු වෙනවා. අඩු වෙනවා කියන එකක් ඇහෙනවා. එහෙනම් ශ්‍රිතය කියන්නේ y ට y අගයට. එහෙනම් මේ y අඩුවන පරිදි අන්න එහෙනම් y අඩුවන පරිදි කියන කලාපයක් හොයාගත්තා. මේ තවත් කලාපයක් තියෙනවා මේ ශ්‍රිතය ඍණව අඩුවේ. එහෙනම් y අඩුවන පරිදි කියපුවාම y අඩුවන කලාපය නේද මෙන්න මෙතන ඉඳන් මෙහෙම යනකම් යන්නේ. මෙතනින් පටන් ගන්න මෙන්න මේ සම්මිතික අක්ෂයෙන් මේ පැත්ත කෑල්ල නේද y අඩුවන පරිදි එන්නේ. තේරුණාද? හැබැයි ඒක විතරක් මදි. මෙන්න මේ කලාපයත් අපි බලන්න ඕනේ. මෙන්න මේ කලාපයට අදාළ x අගය පරාසය තමයි අපෙන් අහන්නේ. x අගය පරාසයයි අපෙන් අහන්නේ. එහෙනම් බලමු මේ කලාපය මොකද්ද කියලා. මේ පරාසය කොහෙද තියෙන්නේ කියලා බලමු. ඍණ 4ට වඩා විශාලයිලු y. එහෙනම් ඍණ 4 කොහෙද තියෙන්නේ? බේන් ඍණ 4 තියෙන තැන. මේ දැන් y ගේ පරාසයක් කියන්නේ. එහෙනම් y අක්ෂය තමයි බලන්න ඕනේ. එහෙනම් මේ ඍණ 4 මෙතන. ඍණ 4ට වඩා විශාලයිලු y. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ ළමයි y වැඩි වෙන්නේ උඩට යනකොට. y අඩු වෙන්නේ යටට යනකොට. එහෙනම් මේ ඍණ 4ට වඩා විශාලයිලු y. එහෙනම් ඍණ 4ට වඩා විශාල වෙන්න නම් මෙතනින් උඩට නේද y යන්න ඕනේ. හැබැයි කුඩයි හෝ සමානයිලු එකට වඩා මේ කුඩයි හෝ සමානයිලු එකට වඩා මේ එහෙනම් එක මෙතන. එහෙනම් මේ මෙතන ඍණ 4 අයිති නෑ. ඍණ 4 අයිති නෑ. ඒ සමාන ලකුණක් නෑ. මෙතන ධන 1 අයිති. එහෙනම් අපිට මෙතන චුට්ටක් පාට කරගන්න පුළුවන්. එහෙනම් මේ මෙතනින් පල්ලෙහැ ටික නේද එන්න ඕනේ. මෙතනින් උඩ ටිකයි මෙතනින් පල්ලෙහැ ටිකයි නේද මෙන්න මේ ලියලා තියෙන පරාසයට අදාළ වෙන්න ඕනේ. තේරුණාද කියන දේ ළමයි ඔයාලට? මේවා ඍණ 4ට වඩා විශාලයි y. කුඩයි හෝ සමානයිලු ධන 1ට වඩා. එහෙනම් මේ මෙතනින් මෙහාටයි මෙතනින් මෙහාටයි ටික එන්න ඕනේ. එහෙනම් y අඩුවන පරිදි මෙන්න මේ කලාපය තුල තියෙන පරිදි අදාළ x අගයන් පරාසය තමයි අපෙන් අහන්නේ. එහෙනම් බලන්න ළමයි ඔක කොහොමද හදන්නේ? හරි කොහොමද හදන්නේ ඔක? මෙන්න චූට්ටක් හිතන්න ඕනේ. දැන් ගණන් කියන්නේ හිතන්න තියෙන සබ්ජෙක්ට් එකක්නේ. කටපාඩම් කරන්න තියෙන එකක් නෙමෙයි. චුට්ටක් හිතන්න. දැන් මෙතන බලන්න මං හැම වෙලෙම කියලා තියෙනවා ඔයාලට මේ බලන්න මං කලින් තියරි උගන්වනකොට කියලා තියෙනවා y කියන්නේ ශ්‍රිතය. එහෙම නැත්නම් y අගය, ප්‍රස්ථාරය. ඔය ඕන වචනයක් මෙන්න මේ y ට එහෙම නැත්නම් ශ්‍රිතය, ප්‍රස්ථාරය, y ඛණ්ඩ, y අගය කියලා දාන්න පුළුවන්. එතකොට බලන්න ළමයි මේ y අඩුවන පරිදි කියන්නේ ශ්‍රිතය අඩුවන පරිදි. ඒක හරි. හොයාගත්ත ශ්‍රිතය අඩු වෙන්නේ මෙතන ඉඳන් මෙන්න මේ සම්මිතික අක්ෂයෙන් මෙහා පැත්තේ කෑල්ල කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ පරාසයත් හොයාගත්ත කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් උඩයි මෙන්න මෙතනින් යටයි. දැන් අහන්නේ මේ බලන්න මෙන්න මේ කලාපය තුල තියෙන ශ්‍රිතයයි මෙන්න මේ ශ්‍රිතය ඔයාලට තේරෙන විදිහට කියන්න. මේ ශ්‍රිතය අඩුවන පරිදි හා ශ්‍රිතය මෙන්න මේ කලාපය තුල තියෙන
x අගය පරාසයයි අපෙන් අහන්නේ. තේරුණාද? එතකොට ළමයි ඔයාලට තේරෙනවා දැන් මේ බලන්න ශ්‍රිතය මෙන්න මේ කලාපය තුල ශ්‍රිතය කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ මේ කලාපය තුල ප්‍රස්ථාරය කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේ කලාපය නම් මේක. එහෙනම් අපි ප්‍රස්ථාරය බලන්න ඕනේ නේද කොහෙද තියෙන්නේ කියලා. එහෙනම් මේ බලන්න මෙන්න මේ විදිහට දික් කරලා බලන්න කොහෙද තියෙන්නේ කියලා. මේ බලන්න මෙතන ඉඳන් මේ බලන්න ප්‍රස්ථාරයට දික් කරපුවාම අන්න මෙන්න මේ ලක්ෂය තමයි එන්නේ ප්‍රස්ථාරේ. එහෙනම් මෙන්න මේ ලක්ෂය. තව එකක් එනවනේ. මෙතනට අදාළ මෙන්න මෙතන ලක්ෂයක් එනවා. හැබැයි අපි ඒ ලක්ෂය ගන්නවද? නෑ. අපි ඒ පැත්තට යන්නේවත් නෑ. හේතුව මොකද්ද? අපිට ඕනේ y අඩුවන පරිදි. එහෙනම් y අඩුවන පරිදි තියෙන්නේ සම්මිතික අක්ෂයෙන් මෙහා නේද? එහෙනම් අපි මේ පැත්ත බලනවද? නෑ. එහෙනම් මේ පැත්ත විතරයි බලන්නේ. තේරුණාද? එහෙනම් මේ බලන්න මෙන්න මේ ශ්‍රිතයට අදාළ කලාපය. මේ ශ්‍රිතය මෙන්න මේ කලාපය තුල ශ්‍රිතය කොහෙද තියෙන්නේ කියලා බලන්න. එහෙනම් මේ පටන් ගන්නෙ මෙතනින්. එහෙනම් මෙතනට අදාළ ශ්‍රිතය කොතනද තියෙන්නේ? අන්න මෙන්න මේ ලක්ෂය. මෙතනට අදාළ කොහෙද තියෙන්නේ? අන්න මෙන්න මෙතන. එහෙනම් මෙන්න මේ ශ්‍රිත කොටසට අදාළ x අගය පරාසය නේද අපෙන් අහන්නේ. මේ බලන්න y අඩුවන පරිදි. ඒ කියන්නේ ශ්‍රිතය අඩුවන පරිදි. ශ්‍රිතය මෙන්න මේ කලාපය තුල තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ප්‍රස්ථාරය අඩු වෙන්නත් ඕනේ. ප්‍රස්ථාරය මේ කලාපය තුල තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කලාපය තුල. එහෙනම් මේ කලාපය තුල තියෙන ප්‍රස්ථාර කෑල්ල මොකද්ද? මේ දික් කරලා බලන්න. මෙන්න මේ විදිහට. එහෙනම් මෙන්න මේ ටික තමයි ප්‍රස්ථාර මෙන්න මේ කලාපය තුල තියෙන ප්‍රස්ථාර කොටස ශ්‍රිත කොටස. එහෙනම් මෙන්න මේ ශ්‍රිත කොටස විහිදෙන x ගේ අගය පරාසයයි අපෙන් අහන්නේ. තේරුණාද කියලා කියන දේ? right. එහෙනම් බලන්න මෙන්න මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන ශ්‍රිත කොටස විහිදෙන x අගය පරාසය අහන්නේ. එහෙනම් බලන්න මෙන්න මේ ලක්ෂයට අදාළ x අගය මොකද්ද? කෙලින්ම ගත්ත හැකි 3යි කියලා. මේ ලක්ෂයට අදාළ x අගය x අගය මොකද්ද? මෙහෙම කෙලින්ම ගත්ත හැකි 4යි කියලා. එහෙනම් බලන්න ළමයි මේ ශ්‍රිත කොටසේ ඕනම ලක්ෂයක් අරන් බලන්න x අගයන් ටික කොහෙටද යන්නේ කියලා. මෙතන පටන් ගන්න ලක්ෂය ගත්තොත් 3. මේ හරිය ලක්ෂයක් ගත්තොත් 3ට මෙහායි. මෙහායි මේ 3ට මේ පැත්තට යන්නේ. 3න් මේ පැත්තට යන්නේ. ඊට පස්සේ මේ හරිය ලක්ෂයක් ගත්තොත් මෙන්න මේ හරිය ලක්ෂයක් ගත්තොත් මෙන්න මෙහි. මෙන්න අවසාන වෙන ලක්ෂය ගත්තොත් මෙන්න මෙතන. ඒ කියන්නේ 3ට මෙහායිනුයි 4ට මෙහායිනුයි අදාළ x අගයන් ටික නේද මෙන්න මේ ශ්‍රිත කොටසට අදාළ වෙන්නේ. තේරුණාද කියන එක? right. එහෙනම් මේ බලන්න 3ට මේ පැත්තෙනුයි 4ට මේ පැත්තෙනුයි. එහෙනම් x මැදි වෙලා නේද තියෙන්නේ. එහෙනම් අපි ලියනවා කලින් කියලා දුන්නා x මැදි ලිව්වා වම් පැත්තේ තියෙනවා 3 දකුණු පැත්තේ තියෙනවා 4. එහෙනම් දැන් අසමානතා ලකුණු දාමු e තලයේ පැත්ත අනුව. මේ බලන්න 3ට මෙහායි මේ 3ට මෙහායි. ඒ කියන්නේ මේ පැත්තට යන්නේ x වැඩි වෙනවා. එහෙනම් x ගේ පැත්තට කට ඇරියා. ඊට පස්සේ මේ 4ට මෙහායි. ඒ කියන්නේ මේ පැත්තට එන්නේ. එහෙනම් 4ට වඩා කුඩයි x. එහෙනම් මෙන්න මේ කලාපය තමයි මෙන්න මේකට අදාළ x ගේ අගය පරාසය වෙන්නේ. තේරුණාද? y අඩු වෙන්නත් ඕනේ. මේ කලාපය තුල y තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් y ට දාන්න ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය අඩු වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ශ්‍රිතය අඩු වෙන්නත් ඕනේ. ශ්‍රිතය මේ කලාපය තුල තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ප්‍රස්ථාරය මේ කලාපය තුල තියෙන්නත් ඕනේ. අන්න ඒ කලාප මේකෙයි මේකයි සපුරාලන විදිහට ඒකට අදාළ x අගය පරාසය තමයි අපෙන් අහන්නේ. එහෙනම් එන්න ඕන උත්තරේ මෙන්න මේක. තේරුණාද? right. හොඳට හිතන්න. දැන් මේක එකපාරම තේරුන්නේ නැත්නම් ඔයා චුට්ටක් මේක ලොකුවට ඇඳගෙන මේක මෙන්න මේ විදිහට මාක් කරගෙන දැන් මේ ලකුණු කර දැන් ඔයාලට පරාසය හොයාගන්න තේරෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඳගෙන ඔයා බලන්න ඇඳලා ඕනම ලක්ෂයකට අදාළ x අගයන් කොහෙද තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට ඊතල ගහ. තේරුණාද? ඔයා තනියම කළොත් තමයි ඔයාට මතක හිටින්නේ. තේරුණාද? right. ඔය විදිහටයි ඒ ගාන ඉවර වෙන්නේ. right. මං හිතනවා 2016 ප්‍රස්ථාර ගානට අදාළව නෑ තව එකක් තියෙනවා. right. තව එකක් තියෙනවා ළමයි. හරි. අවසාන එක බලන්න ළමයි. ප්‍රස්ථාර ගානේ මෙන්න මේ විදිහට අහලා තියෙනවා රෝම ඉලක්කම් 5න් ඔයාලගේ.
ඔලෙවල් 2016 ඔලෙවල් පේපර් එකේ රෝම ඉලක්කම් 5න් මෙන්න මේ විදිහට අහලා තිනවා. ප්‍රස්ථාරය භාවිතයෙන් මෙන්න මේක x වර්ග ඍණ 2x සමානයි 4 වන පරිදි ඇති x ධනාගය පළමු වන දශම ස්ථානයට හොයන්න කියලා කියනවා. ප්‍රස්ථාරය භාවිතයෙන් හොයන්න කියලායි කියන්නේ. එහෙනම් ළමයි ප්‍රස්ථාරය භාවිතයෙන් ඔයාලට දැන් මේක ඔළුවේ තියෙන්න ඕනේ. අපේ ප්‍රස්ථාරය සමීකරණය මොකද්ද? y සමානයි 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 තමයි ප්‍රස්ථාරයේ සමීකරණය. මං ඔයාලට කිව්වා නේද ළමයි ඉස්සෙල්ලා මෙන්න මේ වර්ගජ ශ්‍රිතය ඇසුරින් හැදෙන වර්ගජ සමීකරණයක් ගැන. එහෙනම් ඒ වර්ගජ සමීකරණය හැදෙන්නේ මෙන්න මේ y බිඳුවට සමාන වුණාම නේද? බිඳුවට සමාන බිඳුව වුණොත් නේද ඒ වර්ගජ සමීකරණය හැදෙන්නේ. එහෙනම් ළමයි අපිට ලියන්න පුළුවන් මෙන්න මේ y බිඳුව කරලා. එහෙනම් මම ලියනවා 4 අඩු කිරීම x වතාවක් 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 සමානයි බිඳුව කියලා. බලන්න y බිඳුවට සමාන කරා. එතකොට අපිට හැදෙනවා මේ වර්ගජ ශ්‍රිතය ඇසුරින් හැදෙන වර්ගජ සමීකරණය. මෙන්න මේ වගේ එකක් හදන්න අපිට මෙන්න මේ වර්ගජ ශ්‍රිතය වර්ගජ සමීකරණයකට හරවන්න වෙනවා. තේරුණාද තමයි කියපු දේ? එහෙනම් අපිට දැන් මෙන්න මේක සුළු කරගෙන ගිහිල්ලා මෙන්න මේ තැනට ගන්න ඕනේ. මෙන්න මේ තැනට ගන්න ඕනේ. එහෙම නැත්තම් ළමයි දැන් ඔතන කියන්නේ ප්‍රස්ථාරය භාවිතයෙන් මෙන්න මේක වන පරිදි ඇති x ධනාගය පළමු දශම ස්ථානයට හොයන්න කියලානේ. x ගේ ධනාගය පළමු දශම ස්ථානයට හොයන්න කියලායි කියන්නේ. හරි. එතකොට ළමයි දැන් මේ බලන්න මෙන්න මේක ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ වර්ගජ ශ්‍රිතය ඇසුරින් හැදෙන වර්ගජ සමීකරණය හදාගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද කරන්න තියෙන්නේ? y බිඳුවට සමාන කරන එක විතරයි තියෙන්නේ. y බිඳුව කරන එක විතරයි තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට හැදුනා. එතකොට ළමයි අපිට දීලා තියෙන්නේ මෙන්න මේක. එහෙනම් ළමයි අපි මෙන්න මේ තත්ත්වයට ගේන්න ඕනේ. අපි මෙන්න මේ තත්ත්වයට ගේන්න ඕනේ. එතකොට අපි දන්නවා ළමයි මේ වර්ගජ ශ්‍රිතය ඇසුරින් හැදිලා තියෙන වර්ගජ සමීකරණය මේ තියෙන්නේ. එහෙනම් මේ වර්ගජ සමීකරණේ මූල අපි දන්නවා x සමානයි ඍණ 1.2 x සමානයි ධන 3.2 කියලා. එහෙනම් ළමයි මෙන්න මේ විදිහට ගෙනාවොත් අපිට මෙන්න මේ සමීකරණයේ තියෙන x අගයන් x මෙන්න මේ සමීකරණයට දාන්න පුළුවන් x අගයන් දෙක අපි දන්නවා නේද? මේක ළමයි මට පැහැදිලි කරන්න ගොඩාක් පැහැදිලි කරන්න හිතනවා. එතකොට ඔයාලට තේරෙන්නේ නැතුව යනවා. මේකේ ලොකු දෙයක් තියෙනවා. එතකොට ඔයාලට සමහර විට තේරෙන්නේ නැතුව යනවා. මම ඒකයි මේ දඟලන්නේ ඔයාලට කියන්න. මෙන්න මෙතන ලොකු දෙයක් තියෙනවා. ඒක කියන්නත් ඕනේ කියන්නත් බෑ වගේ. ඔයාලට තේරෙන්නේ නැතුව යනවා එතකොට. හරි. ලොකු දෙයක් අවශ්‍ය නැහැ. මම කමන්නේ ඔයාලට ගැලපෙන විදිහට මම කියලා දෙන්නම්. රයිට් මේ බලන්න. මෙන්න මේකේ අපි දන්නවා දැන් මේ බලන්න මෙන්න මේ ශ්‍රිතයේ එහෙම නැත්නම් මේ ප්‍රස්ථාරයේ මූල අපි දන්නවනේ. කලින් කිව්වා මොනවද? x සමානයි ඍණ 1.2 x සමානයි 3.2 කියලා ගත්තා. එහෙනම් ඕකෙන් හැදෙන වර්ගජ සමීකරණයේ මූලත් මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? මෙන්න මේ මූල දෙකමයි නේද? එහෙනම් ළමයි මෙන්න මේකේ මූල මොනවද? x සමානයි ඍණ 1.2 හෝ x සමානයි ධන 3.2 නේද? එහෙනම් ළමයි මෙන්න මේ සමීකරණයේ මූල x සමානයි ඍණ 1.2 x සමානයි ධන 3.2. එහෙනම් ළමයි අපිට කියලා තියෙන්නේ මෙන්න මේක ඇසුරින් මෙන්න මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙන්න මේකේ x ට ගන්න පුළුවන් ධන අගය පළමු දශම ස්ථානයට හොයන්න කියලා කියන්නේ. එහෙනම් ළමයි අපිට ඕක දෙන්නේ මෙන්න මේක දෙන්නේ අපිට අපේ දීලා තියෙන ප්‍රස්ථාරයේ සමීකරණය හදාගන්න පුළුවන් වෙන්න. තේරුණාද? එහෙනම් අපි මෙන්න මේක පරිවර්තනය කරන්න ඕනේ, ගේන්න ඕනේ මෙන්න මේක විදිහට. එහෙනම් මේ බලන්න x වර්ග ඍණ 2x
සමානයි 4. ඕක හදන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් මේ ආකාරයෙන් හදපුවාම මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන් x වල අගයන් අපි දන්නවා. මෙන්න මේ සමීකරණය තෘප්ත කරන. එහෙම නැත්නම් මේ සමීකරණයේ මූල වන x වල අගයන් අපි දන්නවා. එහෙනම් ඒ x වල ධන අගය අපිට ලියන්න පුළුවන් නේද? මෙන්න මේ තත්ත්වයට ගෙනවොත් තේරුණාද? පොඩිවට කියලා දුන්නේ. right? මේකේ තව ලොකු දෙයක් තියෙනවා කියලා දෙන්න. ඒවා කියලා දෙනකොට ඔයාලට තේරෙන්නේ නැතුව යනවා. එහෙනම් දැන් මේ කියලා දීපු ටිකේ තේරෙනවනේ. එහෙනම් කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ගේන එක විතරයි. right? එතකොට බලන්න අපිට කෙලින්ම මේ ධන 4 මේ පැත්තට ගේන්න පුළුවන්. දැන් බලන්න මේ වම් පැත්ත දකුණු පැත්ත මේකේ බිඳුව වෙලා තියෙන්නේ. එහෙනම් දකුණු පැත්ත බිඳුව කරලා අපි මෙන්න මේ තියෙන මෙන්න මේ පැත්ත වම් පැත්ත මෙන්න මේ ආකාරයෙන් හදන්න ඕනේ. හදන්න නම් ධන 4 මේ පැත්තට ගේන්න ඕනේ. එහෙනම් x ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව. අන්න දකුණු පැත්ත හැදුනා. දැන් හදන්න ඕනේ අපි වම් පැත්ත. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ බලන්න x එකක් එළියට ගන්න. ගත්තා එළියට. එහෙනම් x ඍණ 2 හැදුනා. ඍණ 4 සමානයි බිඳුව. හරිද? නෑ. එහෙනම් මේ විදිහටනේ හදන්න ඕනේ. එහෙනම් කෙලින්ම මෙන්න මේ සෙට් එක මේ බිඳුව එක්කෝ මේකේ ඍණ එකක් එළියට ගන්න. මෙන්න මේ දෙකින් ඍණ එකක් එළියට ගන්න. එහෙම නැත්නම් මේ සෙට් එකම ගෙනියන්න එහා පැත්තට. ඍණ එකක් එළියට ගත්තොත් එකයි. මේ සෙට් එකම එහා පැත්තට ගෙනිලා බිඳුව මේ පැත්තෙන් තිබ්බත් එකයි. තේරුණාද? එතකොට හැදෙනවා 4 අඩු කිරීම x වතාවක් x ඍණ 2 සමානයි බිඳුව කියලා හැදෙනවා. තේරුණාද? ඔන්න එහෙනම් අපි මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ තත්ත්වෙට මේක ගෙනාවා. එහෙනම් දැන් බලන්න ළමයි මේ තියෙන්නේ මෙන්න මේ විදිහට අපිට දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ සමීකරණ මෙන්න මේ වර්ගජ ශ්‍රිත මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ වර්ගජ ශ්‍රිතයට අදාළ වර්ගජ සමීකරණය නේද අපිට මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. බර වචනද දන්නේ නැහැ වර්ගජ ශ්‍රිතය වර්ගජ සමීකරණය කියන ඒවා. right? ඒවා චුට්ටක් හොඳට ඔළුවට දාගන්න. මේ බලන්න ප්‍රස්ථාරයේ සමීකරණයේ y අගය බිඳුවට සමාන කරපුවාම අපිට වර්ගජ සමීකරණය කියලා එක හැදෙනවා. එතකොට ඒ වර්ගජ සමීකරණය නේද අපිට මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. එහෙනම් මේකට ගන්න පුළුවන් x අගයන්ව නේද මේකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට දාන්න පුළුවන් x අගයන්ව නේද මේකට දාන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ සමීකරණය තෘප්ත කරන x අගයන්මයි නේද මේ සමීකරණය තෘප්ත කරන x අගයන් වෙන්නේ. ඇයි මේකේ ප්‍රතිරූපයක් මේ තියෙන්නේ. මේක සුළු කරලා මෙතනට අරන් තියෙන්නේ. තේරුණාද? එහෙනම් මේක තෘප්ත කරන x අගයන්මයි මෙන්න මේ සමීකරණය තෘප්ත කරන x අගයන් වෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් මේකට අදාළ x අගයන් x ගේ ධන අගය පළමු දශම ස්ථානයට අහන්නේ. එහෙනම් මෙන්න මේ සමීකරණයට අදාළ x අගයන් මෙන්න මේ දෙක. එහෙනම් මේ දෙකින් එකක් ඍණ එකක් ධන. එහෙනම් අපිට අවශ්‍ය මොකක්ද? ධන. එහෙනම් x සමානයි 3.2 අපේ පිළිතුර වෙන්න ඕනේ. right. ඔන්නෝම ප්‍රස්ථාර ගාන ඉවර වෙනවා. right. මෙතන ලොකු දෙයක් තියෙනවා ළමයි. ඒක කියලා දෙන්න ගියපු හින්දා තමයි ඔයාලට තේරෙන්නේ නැතුව වගේ යන්න නැත්තේ. නමුත් මං ඔයාලට ගැලපෙන විදිහට කියලා දුන්නා. වර්ගජ ශ්‍රිතය වර්ගජ සමීකරණය කියන එක මං ගෑවුවා. එතකොට ඔයාලට තේරුන්නේ නැද්ද? තේරුණාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වුණාට මෙතන චුට්ටක් ඔයාලා කල්පනා කරලා බලන්න. right? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට 2016 ප්‍රස්ථාර ගාන සම්පූර්ණයෙන් ඉවර වෙනවා ළමයි. right. මං හිතනවා 2016 මේ ප්‍රස්ථාර ගානේ ඔයාලට තියෙන්න තිබ්බ නැත්නම් එන්න තිබ්බ සියලු ප්‍රශ්න මේ ගානෙන් කවර් වෙන්න ඇති කියලා. තේරුණාද? මේ ගාන හදද්දී ඔයාලට ආපු ප්‍රශ්න එහෙම නැත්නම් එන්න තිබ්බ ප්‍රශ්න ඔක්කොම කවර් වෙන්න ඇති කියලා මං හිතනවා. තේරුණාද? ඔක්කොම කියලා දුන්නා. කලාප නම් කරන්න කියලා දුන්නා. ශ්‍රිතය ධනවන, ශ්‍රිතය ඍණවන, මූල හොයන්න කියලා දුන්නා. මේ විදිහට ගානක් අහපුවාම හදන්න කියලා දුන්නා. තේරුණාද? right. එහෙනම් ඊළඟට 2017 ගානෙන් හම්බෙමු. ඒ ගානත් මේ වගේම හදනවා. right. එහෙනම් හැමෝටම ජය වේවා.